හෙලෝ ළමයි මං කියන එක ඇහෙනවද කියලා මැසේජ් එකක් දාන්න. හරි ඇහෙනවනේ. විශ්මි කාලෙකින් ගොඩ බහලා තියෙන්නේ. ඔව් අවිෂා. ඇඩ්මිෂන් සයින් කරන්න ගියාද? ඔව් සර් ගියා ඒ වුණාට දෙන්නේ හෙට. එමුකෝ. දුන්නේ නැහැ. බොරුවට දෙන්න කියලා තියෙන්නේ. හරිද බලන්න එන්න කියලා තියෙන්නේ. හ්ම්. මරු හැබැයි. ආවිෂා හම්බුණාද? ඔව් සර් ආවා. හරි. මදුසන් නෝට් එක ලිව්වද? ඔව්. හරි. විශ්මි ලියාගත්තද නෝට් එක? ඔව් සර්. ආ. කලින් රෙකෝඩින්ග්ස් බලවද විශ්මි? අපි ඔයගොල්ලෝ නැති ආවේ නැති දවස්වල කරපුවා. ටිකක් බැලුවා සර්. අපි ඔයා නැතුව රෙකෝඩින්ග්ස් දෙකක්ද කොහෙද තියෙනවනේ. ආපු නැති ඒවා. හරි. අපි යමු පාඩමට. අපිට කරන්න තියෙන්නේ අද අන්තර්ජාතික මූල්‍ය 10 වෙනි පාඩම පටන් ගන්න තියෙන්නේ. ඒකෙන් ඉවරයි ඔයගොල්ලන්ගේ පාඩම්. අපි කරන පාඩම් ටික. මේක ටිකක් ලොකු පාඩමක්. අපි මේක සිකුරාදා ඒ කියන්නේ හෙට ඉවර කරන්න බලමු. මේක අදත් රැයටත් පන්තියක් දාලා. දැන් වැඩේ තියෙන්නේ වහිනවා රැයට. ඊයේ රැයත් පන්තියක් කරන්න හිටියා. ඊයේ රැය හොඳටම ගෙරෙව්වා. දැන් ඔයගලන්ට වහින්නේ නැද්ද විශ්මි? මදුෂාන් වහින්නේ නැද්ද මේ දවස්වල? වහිනවනේ. රැයට වහිනවා. කේස් එකක් තියෙනවා. දැනුත් තියෙනවා පොඩ්ඩක් කළු වෙලා වගේ. හරි. අපි යමු පාඩමට. වහිනවා. දවල්ටත් වහිනවා. ඔව්. අපිටත් දවල්ටත් අද වෙනවා අද නෑ. රෑ ඊයේ රෑ නැවැස්සා. ගෙරෙව්වා ඊයේ රෑ. හරි. අපි කතා කරන්නේ 10 වෙනි පාඩම අන්තර්ජාතික මූල්‍ය. ඒකට අන්තර්ජාතික වෙළඳාම 9 වෙනි පාඩම අන්තර්ජාතික මූල්‍ය 10 වෙනි පාඩම මේ දෙකෙන්ම තමයි 8 වෙනි ප්‍රශ්නේ විභාගෙදී අහන්නේ. හරි. දෙක කොටසේ ආයන්න කොටසේ 3 වෙනි ප්‍රශ්නේ. එහෙම නැත්නම් දෙක කොටසේ 8 වෙනි ප්‍රශ්නේ අහන්නේ. මෙන්න මේ අන්තර්ජාතික වෙළඳාම අන්තර්ජාතික මූල්‍ය කියන කොටස් දෙකේම එකතුවේ. හරි. එතකොට මේ පාඩම සාපේක්ෂව අනිත් පාඩම් වලට වඩා පොඩ්ඩක් අමාරු පාඩමක් අන්තර්ජාතික මූල්‍ය. හැබැයි මේ අපි කතා කරන කොටස් ටික ලේසි කොටස් ටිකක්. අපි මේක අද ඉක්මනට කතා කරලා ඉවර කරන්න පුළුවන් කොටසක් කතා කරන්නේ. අපි මේ අන්තර්ජාතික මූල්‍ය කියලා කතා කරන ළමයි. දැන් මූල්‍ය කියන්නේ මෙතනදී අපි කතා කරන්නේ අපි 9 වෙනි පාඩමේදී කතා කරා අන්තර්ජාතික වෙළඳාම යටතේ ඒ වෙළඳාම සිද්ධ වෙන ආකාරය ගැන. අන්තර්ජාතික මූල්‍ය කියන එකේදී කතා කරන්නේ මේ වෙළඳාම තුලින් සිද්ධ වෙන ආදායම් වියදම් ඒ වගේම රටක් තවත් රටවල් සමග ඇති කරගන්න ගනුදෙනු කිරීමේදී ඒ ගනුදෙනු වල ප්‍රතිඵල සටහන් කිරීම වාර්තා කිරීම ඒ වගේම විදේශ විනිමය අනුපාත සංචිත මෙන්න මේ වගේ දේවල් ගැන අර මූල්‍ය ස්වරූපයක් ගන්න දේවල් සම්බන්ධව තමයි මේ අන්තර්ජාතික මූල්‍ය යටතේ කතා කරන්නේ. ඒතකොට මේක යටතේ අපි කතා කරන වැදගත්ම ගිණුම තමයි ගෙවුම් ශේෂ ලේඛනය කියන්නේ. හරි. එතකොට අද අපි කතා කරනවා මොනවාද මේ ගෙවුම් ශේෂ ලේඛනයට ඇතුළත් වෙන්නේ? මේක යටතේ කතා කරන ගනුදෙනු මොනවාද? කොහොමද ඒවා මේ ගෙවුම් ශේෂ ලේඛනයට ඇතුළත් කරන්නේ කියන එක. හරි. එතකොට අපි ඉස්සෙල්ලාම යනවා ගෙවුම් ශේෂ ලේඛනය, ගෙවුම් තුලන ලේඛනය. ගෙවුම් ශේෂ ලේඛනය එහෙම නැත්නම් ගෙවුම් තුලන ලේඛනය ගැන කතා කරා. හරි. මොකක්ද මේ ගෙවුම් තුලන එහෙම නැත්නම් ගෙවුම් ශේෂ ලේඛනය කියන්නේ? ළමයි ගෙවුම් ශේෂ ලේඛනය කියන්නේ ඔයගොල්ලෝ accounting වල ගණන් හදනවා. ඒ accounting වල හදන ගණන් ටික ඔයගොල්ලෝ accounting වලදී ව්‍යාපාරවලදී ඒ ව්‍යාපාර සහ අනිකුත් ආයතන අතර නැත්නම් ඒගොල්ලන්ගේ ගනුදෙනුකරුවෝ ඒගොල්ලන්ට භාණ්ඩ සපයන අය හරි බාහිර පාර්ශව සමග සිදු කරන ගනුදෙනු
සටහන් කරන්න තමයි ඔයගොල්ලෝ accounting වල ගිණුම් පාවිච්චි කරන්නේ. ඒ වගේම රටක් ලෝකයේ තවත් රටවල් සමග ගනුදෙනු කරනවා. මේ ගනුදෙනු වලින් ඇතිවන ප්‍රතිඵලය සටහන් කිරීමට යොදා ගන්නා ලේඛනයට අපි කියනවා ගෙවුම් තුලන ලේඛනය කියලා. හරි. රටක් විදියට ගත්තාම මේ රට ලෝකයේ අනිත් රටවල් සමග ගනුදෙනු කරනවා. ඒ ගනුදෙනු වල ප්‍රතිඵලය සටහන් කිරීමට යොදා ගන්නා ලේඛනයට අපි කියනවා ගෙවුම් තුලන ලේඛනය කියලා. ඒ අනුව අපි ගෙවුම් තුලන ලේඛනය නිර්වචනය කරනවා නේවාසිකයන් අනේවාසිකයන් අතර. දැන් නේවාසිකයෝ කියන්නේ අපේ රටේ අය, අනේවාසිකයෝ කියන්නේ බාහිර අය. නේවාසිකයන් අනේවාසිකයන් අතර සිද්ධ වෙන සියලුම ආර්ථික ගනුදෙනු සටහන් කිරීමට යොදා ගන්නා ලේඛනයට අපි කියනවා ගෙවුම් තුලන ලේඛනය කියලා. පැහැදිලිද? එහෙනම් මේවා ලේසියෙන් මතක තියාගන්න පුළුවන්. අපි පිට රටයි එක්ක ඇතිවන ගනුදෙනු සටහන් කරන ලේඛනය ගෙවුම් තුලන ලේඛනය. ළමයි මේ ගෙවුම් තුලන ලේඛනයේ ප්‍රධාන ගිණුම් තුනක් තියෙනවා. එකක් ජංගම ගිණුම. ඔයා දැන්ටමත් දන්නවා ජංගම ගිණුම අපි ජාතික ගිණුම් යටතේ කතා කරා. ජංගම ගිණුම, ඒ වගේම ප්‍රාග්ධන ගිණුම, ඒ වගේම මූල්‍ය ගිණුම. ප්‍රාග්ධන ගිණුම මූල්‍ය ගිණුම දන්නේ නැති වෙන්න පුළුවන්. මේ ජංගම ගිණුම ඔයා දන්නවා දැන්ටමත් මේ කතා කරලා තියෙන්නේ. හරි. එහෙනම් ගෙවුම් තුලන ලේඛනයේ ප්‍රධාන ගිණුම් තුනයි ජංගම ගිණුම, ප්‍රාග්ධන ගිණුම, මූල්‍ය ගිණුම. අපි කියනවා මේක කොටස් දෙකකට බෙදලා ජංගම හා ප්‍රාග්ධන ගිණුමයි මූල්‍ය ගිණුමයි කියලා. හරි. එන්න අපි බලමු මෙන්න මේ අද දවසේ අපි කතා කරන්නේ ජංගම ගිණුම, ප්‍රාග්ධන ගිණුම, මූල්‍ය ගිණුම ගැන. මොනවාද මේවට ඇතුළත් කරන්නේ? තමයි ජංගම ගිණුමේ ප්‍රධාන උපගිණුම් හතරක් තියෙනවා. මතකයිද අපි ජාතික ගිණුම් යටතේ කතා කරා ජංගම ගිණුමේ ඇතුළත් වන ප්‍රධාන උපගිණුම් හතරයි. මොනවාද? තමයි මේ ජංගම ගිණුම කියන්නේ නේවාසිකයන් අනේවාසිකයන් අතර ඇතිවන ජංගම ස්වරූපයේ ගනුදෙනු සටහන් කරන ලේඛනය. ජංගම ගිණුම කියන්නේ ජංගම ස්වරූපයේ ගනුදෙනු. ඒවා ප්‍රාග්ධන අරමුණින් සිද්ධ වෙන ඒවා නෙමෙයි. නිතර ජංගම ස්වරූපයේ සිද්ධ වෙන ගනුදෙනු. එතකොට ඒවා සටහන් කරන්නේ ජංගම ගිණුම ඇතුලේ ප්‍රධාන උපගිණුම් හතරක් යටතේ. මොනවාද උපගිණුම්? එකක් තමයි භාණ්ඩ ගිණුම. භාණ්ඩ ගිණුමේ සටහන් කරනවා සියලු වෙළඳ භාණ්ඩ. ඒ කියන්නේ නිෂ්පාදන ක්‍රියාවලියක් තුලින් බිහිවන භාණ්ඩ තියෙන. භාණ්ඩ විතරයි. ඒක ඇතුලේ සේවා නැහැ. භාණ්ඩ අපිට අල්ලන්න පුළුවන් දෘශ්‍ය ස්පර්ශ කළ හැකි භාණ්ඩ. මෙන්න මේ භාණ්ඩ ආනයන අපනයන ගනුදෙනු ටික සටහන් කරන්නේ භාණ්ඩ ගිණුමේ. අපි ඒකට කියනවා වෙළඳ ගිණුම කියලා. හරි. අපි මේ ගිණුමට කියනවා දෘශ්‍ය වෙළඳාමක් වෙන්නේ කියලා. දෘශ්‍ය වෙළඳාමක් කියන්නේ භාණ්ඩ කිව්වහම මෙතන තියෙන්නේ සේවා නෙමෙයි භාණ්ඩ විතරයි. ඒක අපිට පේන්න තියෙන භෞතික ස්වරූපයක් තියෙන දේවල්, භෞතික ස්වභාවයක් තියෙන දේවල්. ඒක නිසා අපි ඒකට කියනවා දෘශ්‍ය වෙළඳාම කියලා. ඒ වගේම දෙවෙනි එක තමයි සේවා ගිණුම. සේවා ගිණුම කියන්නේ ළමයි නිෂ්පාදන ක්‍රියාවලියක් තුලින් බිහිවන සේවා. නිෂ්පාදන ක්‍රියාවලියක් තුලින් බිහිවන සේවා කියන්නේ අපි දැන් ආයතනයකට ශ්‍රමය සපයන එක මේ සේවාවක් නෙමෙයි. මේ සේවා ගිණුම දාන්නේ ඒක නිෂ්පාදන සාධකයක්නේ. නිෂ්පාදන සාධක නොවන නිෂ්පාදන ක්‍රියාවලියක් තුලින් බිහිවන සේවා. ඒ කියන්නේ අපි භාණ්ඩ සේවා කියලා කතා කරන සේවා නිෂ්පාදිතයක් වන සේවා ආනයන අපනයන ගනුදෙනු තමයි මේකේ සටහන් කරන්නේ. පැහැදිලිද? ඊළඟට තුන්වෙනි එක ප්‍රාථමික ගිණුමේ ශේෂය. තමයි ප්‍රාථමික ගිණුමේ ශේෂය කියන්නේ ප්‍රාථමික ආදායම් ලැබීම් ගෙවීම් සටහන් කරන ලේඛනය. නේවාසිකින් අනේවාසිකින් අතර සිද්ධ වෙන ප්‍රාථමික ආදායම් වියදම්. මොනවාද ප්‍රාථමික ආදායම් කියන්නේ? නිෂ්පාදන සාධක සඳහා කරන ගෙවීම්. අපේ රටේ තියෙන සාධක ටික, අපේ රටේ තියෙන භූමිය, ශ්‍රමය, ප්‍රාග්ධනය පිටරට අයට දීලා උපයන ආදායම් අපි ඒවට කියනවා ප්‍රාථමික ආදායම්, එහෙම නැත්නම් සාධක ආදායම් ලැබීම් කියලා. ඊළඟට අනේවාසිකයෝ පිටරට ඉන්න අය අපේ නිෂ්පාදන ක්‍රියාවලි වලට භූමිය, ශ්‍රමය, ප්‍රාග්ධනය සපයලා ඒගොල්ලෝ උපයන ආදායම් වලට කියනවා ප්‍රාථමික ආදායම්, එහෙම නැත්නම් සාධක ආදායම් ගෙවීම් කියලා. මෙන්න මේ ප්‍රාථමික ආදායම් ලැබීම් ගෙවීම් අතර වෙනස අපි සටහන් කරන්නේ ප්‍රාථමික ආදායම් ගිණුම. පැහැදිලිද? ඊළඟට අන්තිම ගිණුම ජංගම ගිණුම යටතේ අන්තිම ගිණුම ද්විතීයික ආදායම් ගිණුම. ද්විතීයික ආදායම් කියන ළමයි සංක්‍රාම. නිකන් ලැබෙන දේවල්. ජංගම ස්වරූපේ සියලුම ජංගම ස්වරූපේ සංක්‍රාම ලැබීම් ගෙවීම් සටහන් කරන්නේ ද්විතීයික ආදායම් ගිණුම. පැහැදිලිද? එතකොට මෙතන තියෙනවා රජයට ලැබෙන සංක්‍රාම, ඒවා වර්තන සංක්‍රාම. ඒ කියන්නේ ජංගම ස්වරූපේ කිසියම් ඉදිකිරීමක් වෙනුවෙන් ප්‍රාග්ධන අරමුණකින් දෙන ඒවා නෙමෙයි. ඒවා වර්තන ජංගම ස්වරූපයේ දේවල්. එතකොට ඒවා පෞද්ගලික අංශයට ලැබෙන උදාහරණයක් විදිහට ඔයාගේ අම්මා තාත්තා හෝ නෑදෑයෙක් පිටරට ඉන්නවා නම් එයා එවන සල්ලි ටික ඒවා අපි කියනවා සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ. නිකන් නෙවන්නේ. ඒගොල්ලෝ අපිට අයිති නෑ. දැන් ඔයාගේ අම්මා තාත්තා පිටරට ගිහිල්ලා අවුරුද්දකට වඩා වැඩි කාලයක් සේවය කරනවා නම් එයා අනේවාසික. ලංකාවේ නේවාසිකයෙක් නෙමෙයි.
එතකොට එයා අයිති පිට රට නිෂ්පාදනයට. එතකොට ඒ රටට අයිති ආදායම උපයන කෙනෙක් එයා. එයා උපයන ආදායම අපිට නිකන් එවනවා. අන්න ඒක සංක්‍රාමයක්. අපේ රටට සංක්‍රාම ලැබීමක්. ඒවා අපි සටහන් කරන්නේ ද්විතීයික ආදායම් ගිණුම ඇතුලේ. පැහැදිලිද? එහෙනම් මෙතන එකපාර අපි ලේසියෙන් තේරුම් අරගෙන යමු. ජංගම ගිණුමේ ප්‍රධාන උපගිණුම් හතරක් තියෙනවා. භාණ්ඩ ගිණුම, අපි ඒකට කියනවා වෙළඳ ගිණුම කියලා. ඊළඟ එක සේවා ගිණුම, ඊළඟ එක ප්‍රාථමික ආදායම්, ඊළඟ ද්විතීයික ආදායම්. මොනවාද භාණ්ඩ කියන්නේ? නිෂ්පාදන ක්‍රියාවලියක ප්‍රතිඵලයක් ලෙස ලැබෙන භාණ්ඩ ආනයන අපනයන ගනුදෙනු. සේවා ගිණුමේ තියෙන නිෂ්පාදන ක්‍රියාවලියක ප්‍රතිඵලයක් ලෙස බිහිවන සේවා ආනයන අපනයන ගනුදෙනු. පැහැදිලිද? ඒව ඇවිල්ලා ශ්‍රමයේ සපයලා උපයන ගෙවීම් නෙමෙයි මේකේ තියෙන්නේ. මේකේ තියෙන්නේ නිෂ්පාදන ක්‍රියාවලියක ප්‍රතිඵලයක් විදිහට. ඒ කියන්නේ අවසානයේ අපි දැන් නිෂ්පාදන ක්‍රියාවලියට දායක වන සේවා නෙමෙයි. ඒවා ශ්‍රමයනේ. අපි මෙතන කතා කරන්නේ උදාහරණයක් විදිහට හිතන්න රක්ෂණ සේවාවක් සපයන. හරි? ඊළඟට අපි ප්‍රවාහන සේවා සපයන. අන්න ඒව ඇවිල්ලා ඒවා නිෂ්පාදිතයක්නේ. ඒවා නිෂ්පාදන ක්‍රියාවලියට භාවිත කරන යෙදවුමක් නෙමෙයි. ඒවා අවසාන නිෂ්පාදිතයක්. අන්න ඒ සේවා ආනයන අපනයන ගනුදෙනු තමයි සේවා ගිණුමේ තියෙන්නේ. ඊළඟට ප්‍රාථමික ආදායම් ගිණුමේ තියෙන්නේ නිෂ්පාදන සාධක සඳහා උපයන ගෙවීම් ටික. හරි? අන්න භූමිය ශ්‍රමයේ ප්‍රාග්ධනය සඳහා ලැබීම් ගෙවීම් ටික තියෙන්නේ මේක ඇතුලේ. ඊළඟට ද්විතීයික ආදායම් ඇතුලේ තියෙන නිකන් හම්බ වෙන දේවල්. රජයට නිකන් ලැබෙන සල්ලි, ඊළඟට ගෙවල් වලට පෞද්ගලික අංශයට නිකන් ලැබෙන සල්ලි ටික. අන්න ඒ ලැබීම් ගෙවීම් ටික තමයි ද්විතීයික ආදායම් ගිණුමේ තියෙන්නේ. හරි? ඊළඟට දෙවෙනි එක ළමයි දෙවෙනි ගිණුම තමයි ප්‍රාග්ධන ගිණුම. මේ ප්‍රාග්ධන ගිණුමේ අපි සටහන් කරනවා දැන් ජංගම සංක්‍රාම කොහෙද සටහන් කරේ? අර ජංගම ස්වරූපේ ලැබෙන ජංගම ස්වරූපයේ සංක්‍රාම ටික දැම්මේ වර්තන ගිණුම ඇතුලේ. වර්තන ගිණුමේ තමයි අපි මෙන්න මේ ද්විතීයික ආදායම් ගිණුමේ තමයි සියලු ජංගම ස්වරූපයේ සංක්‍රාම දැම්මේ. ද්විතීයික ආදායම් ගිණුමේ තමයි සියලු ජංගම ස්වරූපයේ සංක්‍රාම දැම්මේ. එතකොට මෙන්න මේ ප්‍රාග්ධන ගිණුමේ දාන්නේ මොනවාද? අන්න ප්‍රාග්ධන අරමුණකින් ලැබෙන සංක්‍රාම තියෙනවා. උදාහරණයක් විදිහට රජයට රෝහලක් ඉදි කරන්න පරිත්‍යාගයක් හම්බ වෙනවා. හරි? පාසල් ඉදි කරන්න රජයට පරිත්‍යාග හම්බ වෙනවා. ඒ අරමුදල් ටික දෙන්නේ යම් නිශ්චිත අරමුණක් මූලික කරගෙන. අන්න ඒවට අපි කියනවා ප්‍රාග්ධන සංක්‍රාම කියලා. එතකොට මෙන්න මේ ප්‍රාග්ධන සංක්‍රාම ලැබීම් ගෙවීම් මෙන්න මේක ඇතුලේ අපි සටහන් කරනවා. ප්‍රාග්ධන සංක්‍රාම ලැබීම් ගෙවීම් සටහන් කරන්නේ ප්‍රාග්ධන ගිණුම ඇතුලේ. ඊළඟට අපි යනවා මූල්‍ය ගිණුමට. ළමයි මේ ගෙවුම් තුන ලේඛනයේ ගනුදෙනු සටහන් කරන්නේ දිත්ත සටහන් නීතියට අනුව. ඒ කියන්නේ අපි ගනුදෙනුවක් තුළින් හරබැර සටහන් දෙකක් තියෙනවා. අපි ඒවා කතා කරනවා ඉස්සරහට. හරි. දැනට මතක තියාගන්න ඔයා accounting වලදී ගිණුම් තිබ්බේ කොහොමද? ඒ විදිහට තමයි මේකෙත් ගිණුම් තියන්නේ. ගනුදෙනුවක් නිසා අපි ඇතිවන බලපෑම තැන් දෙකක සටහන් කරනවා. එකක් හර සටහනක් වශයෙන් අනිත් එක බැර සටහනක් වශයෙන්. එතකොට මේ ගෙවුම් තුන ලේඛනයේ ඇතිවන ගනුදෙනු හර බැර විදිහට සටහන් දෙකක් තියෙනවා. එතකොට ඔයා දැන් මේ ජංගම ප්‍රාග්ධන ගිණුම ඇතුළට මොනවා හරි දැම්මොත් හර කරොත් එහෙම ඒක තව කොයි හරි බැර වෙන්නේ. හරි? උදාහරණයක් විදිහට හිතන්න අපි භාණ්ඩ අපනයනය කරනවා කියලා. අපි අපනයනය කරන එක දානවා මේ භාණ්ඩ ගිණුම ඇතුලේ බැර සටහනක් විදිහට. අපි සාමාන්‍යයෙන් බැර කියලා කියන්නේ මේ ගෙවුම් තුන ලේඛනේ බැර කියලා කියන්නේ එකතු වෙන ගනුදෙනු වල. එතකොට අපි භාණ්ඩයක් අපනයනය කරා නම් ඒක අපි ජංගම ගිණුම ඇතුලේ බැර කරනවා. ජංගම ගිණුමේ වෙළඳ භාණ්ඩ ගිණුම ඇතුලේ බැර කරනවා. ඒ වගේ මේකේ මේ මූල්‍ය ගිණුම ඇතුලේ තියෙනවා ළමයි මුදල් හා තැන්පතු කියලා එකක්. ඒ කියන්නේ සියලු මුදල් ගනුදෙනු සටහන් කරන්නේ ඒකේ. අන්න ඒකට අපි ඒක හර කරනවා. එතකොට මේ ජංගම ප්‍රාග්ධන ගිණුම ඇතුලේ සටහන් වෙන ඒවා ඒ එක තැනක සටහන් වෙන ඒවා ආයි තව කොහේ හරි සටහන් වෙනවා. හර කරන ඒවා බැර වෙනවා. එතකොට අනිවාර්යයෙන්ම මේ ජංගම ගිණුම මේ ගෙවුම් තුන ලේඛනයේ අවසානයේ බැලන්ස් වෙනවා. කොහොමද බැලන්ස් වෙන්නේ? ළමයි අපි මෙන්න මේ ජංගම ප්‍රාග්ධන ගිණුමේ ශේෂය ජංගම ගිණුම ප්‍රාග්ධන ගිණුම දෙකම එකට ගත්තට පස්සේ අපි ඒකට කියනවා ජංගම හා ප්‍රාග්ධන ගිණුමේ ශේෂය කියලා. ජංගම ගිණුමයි ප්‍රාග්ධන ගිණුමයි එකට ගත්තාම අපි ඒකට කියන්නේ ජංගම හා ප්‍රාග්ධන ගිණුමේ ශේෂය කියලා. අන්න ඒක සමාන වෙන්න ඕනේ මෙන්න මේ මූල්‍ය ගිණුමේ ශේෂයට. ඇයි අපි මේකේ ගනුදෙනු සටහන් කරන්නේ දිත්ත සටහන් මූල ධර්මයට අනුව? එක තැනක හර කරපු එකක් තව තැනක බැර වෙනවා. ඔයාහයි එකම ගිණුමක් ඇතුලේ සටහන් දෙක මෙන්න බැරිද? පුළුවන්. උදාහරණයක් විදිහට මූල්‍ය ගිණුම ඇතුලේ එකම ගනුදෙනුව තැන් දෙකක සටහන් වෙනවා. ඒ කියන්නේ උදාහරණයක් විදිහට හිතන්න අපි මෙන්න මේ මූල්‍ය ගිණුමේ දාන ගනුදෙනු ටික බලන්න.
මූල්‍ය ගිණුමේ දාන ඍජු ආයෝජන, කලඹ ආයෝජන, මූල්‍ය ව්‍යුත්පන්න, අනිකුත් ආයෝජන, සංචිතවත්. මේ කියන ඒවා ඔයා දන්නේ නැහැ. ඒවා අපි කතා කරමු. එතකොට උදාහරණයක් විදිහට හිතන්න අපි ආයෝජනයක් කරනවා කියලා. ආයෝජනයක් කරාම අපි ඒක ආයෝජන වල දානවා. ඒ වගේ මේකේ මුදල් වල ඇතිවන වෙනස මුදල් ගිණුම ඇතුලේ දානවා. හරි. මෙන්න මේ අනිකුත් ආයෝජන ඇතුලේ තියෙනවා මුදල් හා තැන්පතු කියලා එකක්. අපි අන්න ඒකට දානවා. එතකොට කොහොම හරි එකක් හර කරලා අනිත් එක බැර කරනවානේ. එතකොට මේ හර බැර සටහන් කිරීමේදී ළමයි අවසානයේ මෙන්න මේ ජංගම හා ප්‍රාග්ධන ගිණුමේ ශේෂය අපි එකට ගන්නවා. ඒක සමාන වෙන්න ඕනේ මෙන්න මේ මූල්‍ය ගිණුමේ ශේෂයට. පැහැදිලිද? ජංගම ප්‍රාග්ධන ගිණුමේ ශේෂය මූල්‍ය ගිණුමේ ශේෂයට සමාන වෙන්න ඕනේ. එතකොට අපි කියනවා ගෙවුම් තුලන ලේඛනය තුලණය වෙනවා කියලා. බලන්න ගෙවුම් තුලන ලේඛනය. ඒ කියන්නේ අපි ඉංග්‍රීසියෙන් කියනකොට balance of payment කියලා. මේ balance කියන එකෙන් අදහස් කරන්නේ මොකක්ද? ජංගම ප්‍රාග්ධන ගිණුමේ ශේෂය මූල්‍ය ගිණුමේ ශේෂයට සමාන වීම. හරි. ඇයි එහෙම වෙන්නේ? ඔයා දන්න accounting කරලා තියෙන නිසා දිත්ත සටහන් මූලධර්මයට අනුව හර කරපු එකක් බැර කිරීමේදී ඒ හර බැර සටහන් අනිවාර්යයෙන් මේ එන අවසාන ශේෂය මොනවා වෙනවද? සමාන වෙනවා. ඒ අනුව අපි මෙතනදී ගන්නවා ජංගම හා ප්‍රාග්ධන ගිණුම. ඒකේ ශේෂය අනිවාර්යයෙන්ම මූල්‍ය ගිණුමේ ශේෂයට සමාන විය යුතුයි. පැහැදිලිද? ඕක තමයි අපි ගෙවුම් තුලන ලේඛනය කියලා කතා කරන්නේ. එතකොට දැන් අපි බලමු මෙන්න මේ ගිණුම් යටතේ ඇතුළත් කරන ඒවා මොනවාද කියන එක වෙන වෙනම. හරි. ගෙවුම් තුලන ලේඛනය කියන්නේ මොකක්ද? නේවාසිකව අනේවාසික අතර සිද්ධ වෙන ගනුදෙනු සටහන් කරන ලේඛනය. ප්‍රධාන ගිණුම් තුනක් තියෙනවා. ජංගම ගිණුම, ප්‍රාග්ධන ගිණුම, මූල්‍ය ගිණුම. අපි මේ ජංගම හා ප්‍රාග්ධන ගිණුම එකට කතා කරනවා. ඊට පස්සේ ඒකේ ශේෂය සමාන වෙන්න ඕනේ මූල්‍ය ගිණුමේ ශේෂයට. මොනවාද ජංගම ගිණුම ඇතුලේ සටහන් කරන්නේ? ප්‍රධාන උපගිණුම් හතරයි. භාණ්ඩ, එහෙම නැත්නම් වෙළඳ ගිණුම, සේවා ගිණුම, ප්‍රාථමික ආදායම්, ද්විතීයික ආදායම්. හරි. ඊළඟට දෙවෙනි ගිණුමට අපි කියනවා ප්‍රාග්ධන ගිණුම කියලා. ප්‍රාග්ධන ගිණුම. ඒක ඇතුලේ තියෙන ප්‍රාග්ධන සංක්‍රාම ටික. ඊළඟට තුන්වෙනි ගිණුම අපි කියනවා මූල්‍ය ගිණුම කියලා. මේක ඇතුලේ තියෙන සියලු මූල්‍ය ගනුදෙනු ටික. හරි. එතකොට පැහැදිලිද? සියලු මූල්‍ය ගනුදෙනු ටික මේක ඇතුලේ තියෙන. එතකොට ජංගම හා ප්‍රාග්ධන ගිණුමේ ශේෂය අවසාන වශයෙන් මූල්‍ය ගිණුමේ ශේෂයට සමාන වීමක් තමයි මේ ගෙවුම් තුලන ලේඛනය කියන එකෙන් අදහස් කරන්නේ. දැන් අපි ඔතන මේක යටතේ මේ හැම එකම වෙන වෙනම බලමු. පැහැදිලිද කියන්නේ ඒකේ ආරම්භය? පැහැදිලිද? ඔව්. ඉස්මි පැහැදිලිද? ඔව් සර් පැහැදිලි. හරි. හරි. බලන්න පළවෙනි ගිණුම භාණ්ඩ ගිණුම අපි ඒකට කියනවා වෙළඳ ගිණුම කියලා. මොනවාද දැන් ළමයි භාණ්ඩ ගිණුමේ තියෙන්නේ? භාණ්ඩ ගිණුමේ තියෙන්නේ වෙළඳ භාණ්ඩ ආනයන අපනයන ගනුදෙනු. යම් කාල පරිච්ඡේදයක් තුළ නේවාසිකෙන් අනේවාසිකෙන් අතර සිද්ධ වෙන සියලු භාණ්ඩ වෙළඳ භාණ්ඩ ආනයන අපනයන ගනුදෙනු තමයි මේ භාණ්ඩ ගිණුමේ සටහන් කරන්නේ. මේක නිෂ්පාදන ක්‍රියාවලියක් තුළින් බිහිවන භාණ්ඩ තමයි මේක ඇතුලේ තියෙන්නේ. හරි. අපි ඒකට කියනවා වෙළඳ ගිණුම කියලා. වෙළඳ භාණ්ඩ හා මූල්‍ය නොවන රන්. ළමයි මේකේ සටහන් කරන විශේෂ එකක් තමයි මූල්‍ය නොවන රන්. මොනවාද මේ මූල්‍ය නොවන රන් කියන්නේ? වෙළඳ භාණ්ඩ හා මූල්‍ය නොවන රන් ආනයන අපනයන ගනුදෙනු ඇතුළත් කරන ගිණුම. මොනවාද මේ මූල්‍ය නොවන රන් කියන්නේ? මූල්‍ය නොවන රන් කියන්නේ ළමයි අපි ඔය රත්රන් කොටස් දෙකකට බෙදන එකක් මූල්‍ය රන් අනිත් එක මූල්‍ය නොවන රන් විදිහට. මූල්‍ය රන් කියලා කියන්නේ මහ බැංකුවේ සංචිත තියාගෙන ඔයගොල්ලෝ දන්න මහ බැංකුවට සංචිත තියෙනවනේ. එතකොට මහ බැංකුවේ සංචිත තියාගෙන ඉන්න එක ආකාරයක් තමයි මූල්‍ය රන් කියලා කියන්නේ. ඒ කියන්නේ රත්තරන් විදිහට මහ බැංකුවේ සංචිත තියාගෙන ඉන්න රත්තරන් විදිහට. අන්නේ රත්තරන් වටිනාකමක් විදිහට මහ බැංකුවේ තියෙන සංචිත වටිනාකමට අපි කියනවා මූල්‍ය රන් කියලා. හරි. එතකොට ඒවා ඔය වෙළඳ පොළ ඇතුලේ ද්‍රවශීලතා අර්බුද ඇති වෙනකොට ඒවා ප්‍රයෝජනයට ගන්න තමයි මහ බැංකුව ඒ මූල්‍ය රන් ටික තියාගෙන ඉන්නේ. ඒ වගේම අනිත් එක තමයි මූල්‍ය නොවන රන්. ඒ කියන්නේ මූල්‍ය නොවන රන් කියන්නේ ඔයා දන්නවා ඔය ස්වර්ණාභරණ සකස් කරන්නේ ඒ වගේම කාර්මික අවශ්‍යතාව වෙනුවෙන්
මිනිස්සු පරිහරණයට ගන්න රන් අපි මූල්‍ය නොවන රන් විදිහට තමයි කතා කරන්නේ. පැහැදිලිද? එහෙනම් සාමාන්‍යයෙන් ස්වර්ණාභරණ ඔය රත්තරන් බඩු හදන්න ගන්න ඒවා, ඒ වගේම කාර්මික අවශ්‍යතා නිෂ්පාදන කටයුතු වෙනුවෙන් යොදා ගන්න රත්රන් ටික තමයි මේ මූල්‍ය නොවන රන් කියලා කියන්නේ. එහෙනම් මේ මූල්‍ය නොවන රන් ඒ වගේම වෙළඳ භාණ්ඩ ආනයන අපනයන ගනුදෙනු සටහන් කරන්නේ භාණ්ඩ ගිණුම. එකපාර මතක තියාගන්න භාණ්ඩ ගිණුමේ තියෙන්නේ මූල්‍ය නොවන රන් වෙළඳ භාණ්ඩ ආනයන අපනයන ගනුදෙනු. බලන්න මේකට අපි කියනවා දෘශ්‍ය අපනයන නැත්නම් දෘශ්‍ය වෙළඳාම කියලා. දෘශ්‍ය අපනයන ආනයන එහෙම නැත්නම් දෘශ්‍ය වෙළඳාම කියලා අපි මේකට කියනවා. එතකොට මේ වෙළඳ ශේෂය ගන්නෙ කොහොමද? වෙළඳ භාණ්ඩ මූල්‍ය නොවන රන් අපනයන වලින් අඩු කරනවා ආනයන. හරි. ඒ අනුව තමයි වෙළඳ ශේෂය ගන්නෙ. හරි. ඊළඟට එන්න සේවා ගිණුමට. මොනවාද මේ සේවා ගිණුම තියෙන්නේ? සේවා ගිණුමේ තියෙන ළමයි නිෂ්පාදන ක්‍රියාවලියක් තුලින් බිහිවන සේවා. හොඳට මතක තියාගන්න මේක ඇතුලේ නැහැ. අපි සාධකයක් ශ්‍රමය සපයලා කරන උපයන ගෙවීම මේක ඇතුලේ නැහැ. ශ්‍රමය කියන්නේ නිෂ්පාදන සාධකයක් මිසක් සේවාවක් නෙමෙයිනේ. ඒක භාණ්ඩ සේවා අවසාන නිෂ්පාදිතයක් නෙමෙයිනේ. ශ්‍රමය කියන්නේ මොකක්ද? ශ්‍රමය කියන්නේ නිෂ්පාදන සාධකයක්. ඒක භාණ්ඩ සේවා විදිහට ගන්නෙ නැහැ. ඒක නිෂ්පාදන සාධකයක්. අපි භාණ්ඩයක් සේවාවක් කියන්නේ නිෂ්පාදන ක්‍රියාවලිය අවසාන අධීරයේ තියෙන නිෂ්පාදිතේනේ. එතකොට මේ නිෂ්පාදිතයක් ලෙස සලකන සේවා තමයි අපි මෙන්න මේ සේවා සම්බන්ධ ආනයන අපනයන ගනුදෙනු තමයි සේවා ගිණුමේ ඇතුළත් කරන්නේ. ඒ අනුව කියනවා නිෂ්පාදන ක්‍රියාවලියක ප්‍රතිඵලයක් වන සේවා සාධක නොවන. හරි. අපනයන ආනයන ගනුදෙනු ඇතුළත් ගිණුම. එතකොට මේකට අපි කියනවා අදෘශ්‍ය වෙළඳාම කියලා. අරකට කිව්වේ දෘශ්‍ය වෙළඳාම කියලා. ඒ කියන්නේ භෞතික පැවැත්මක් තියෙන භාණ්ඩ ආනයන අපනයන ගනුදෙනු එතන තිබ්බේ. මෙතන තියෙන්නේ නිෂ්පාදිතයක් තමයි. හැබැයි පේන්නේ නැහැ නේ සේවාවක් කියන එක. ඒක නිසා අපි ඒකට කියනවා අදෘශ්‍ය වෙළඳාම කියලා. ඊළඟට සේවා ගිණුමේ ශේෂය ගන්න ළමයි සේවා ලැබීම් වලින් සේවා ගෙවීම අඩු කරලා. ලැබීම් කියන්නේ අපනයන කියන එක. අපි සේවා සඳහා කරන අපි සේවා සපයලා උපයන ගෙවීම, ඒ වගේම සේවා ලැබීම්, සේවා ගෙවීම. සේවා ගෙවීම කියන්නේ මොකක්ද? සේවා ආනයන කියන එක. ඒ කියන්නේ පිටරට අය අපිට සේවා සපයලා ඒගොල්ලෝ උපයන ගෙවීම. හරි. ඊළඟට අපි යනවා වෙළඳ ශේෂය බලන්න ළමයි. මෙන්න මේවා වැදගත්. මෙන්න මේවා highlight කරගන්න ඕගොල්ලෝ ලියාගත්තා නම් 2025 ශේෂය highlight කරගන්න. 2024 2025 දෙකම දීලා තියෙනවා. වෙළඳ ශේෂය කියන්නේ භාණ්ඩ ගිණුමේ ශේෂය. මේ ඔයගලන්ට සංඛ්‍යා විභාගෙදි වැදගත් වෙන්නේ නෑ ළමයි. සංඛ්‍යා කීයද කියන අගය හරියටම අවශ්‍ය නෑ. ඔයා මෙන්න මේ දල දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස කොච්චරද කියන එක දැනගන්න ඕනේ. වෙළඳ ගිණුමේ තියෙන්නේ ළමයි භාණ්ඩ ගිණුමේ තියෙන්නේ 1977 ඉඳන් ලංකාවේ හිඟයක්. 1977 ඉඳන් ලංකාවේ භාණ්ඩ අපනයන වලට වඩා ආනයනික ප්‍රමාණය වැඩි. ඒක නිසා ලංකාවේ වෙළඳ ශේෂයේ හැමදාම තියෙන හිඟයක්. හරි. එතකොට වෙළඳ ශේෂයේ තියෙනවා ඍණ 7.3ක දලදේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් විදිහට ඍණ 7.3ක හිඟයක්. ඒක ඇමරිකන් ඩොලර් මිලියන ගත්තොත් එහෙම 7899ක්. ඒ කියන්නේ ඇමරිකන් ඩොලර් බිලියන 7.8ක වෙළඳ ශේෂයේ හිඟයක් තියෙනවා. හරි. ඊළඟට සේවා ගිණුමේ ශේෂය. සේවා ගිණුමේ ළමයි අතිරික්තයක් තියෙනවා. ඒ කියන්නේ අපි සේවා සපයලා උපයන ආදායම් වැඩි. අපිට සේවා සපයලා ඒගොල්ලෝ උපයන ආදායම් වලට වඩා. ඒ නිසා සේවා ගිණුමේ 3.4ක අතිරික්තයක් තියෙනවා. හරි. highlight කරගන්නේ 2025 සංඛ්‍යා දෙක ඍණ 7.3යි 3.4යි. ඊට පස්සේ සේවා ගිණුමේ අතිරික්තය සඳහා දායක වී ඇති ප්‍රධාන සේවාවන් ළමයි මේවත් අවශ්‍ය වෙනවා. සේවා ගිණුමේ අතිරික්තයක් තියෙන්නේ ප්‍රධාන වශයෙන්ම සංචාරක සේවාවල. ප්‍රධාන වශයෙන්ම වැඩිම අගය තමයි සංචාරක සේවා. ඒ වගේම මුහුදු ප්‍රවාහන, විදුලි සංදේශන හා පරිගණක සේවා. මෙන්න මේ ප්‍රධාන කොටස් තුන යටතේ තමයි සේවා ගිණුමේ විශාල දායකත්වයක් සපයලා තියෙන්නේ. ඒකෙන් වැඩිම එක මොකක්ද? මේ වහන්න පුළුවන් MCQ වලට වැඩිම සේවා ආදායම මොකද්ද? සංචාරක සේවා. ඔයා ඒක දන්නවනේ සංචාරක සේවා වලින් ලංකාවේ ගොඩක් ආදායම උපයන්නේ. විදේශ ආදායම් සැලකිය යුතු මට්ටමක් උපයන්නේ සංචාරක සේවා වලින්. හරි. ඊළඟට මට කියන්න ළමයි පුළුවන් නම් මේ දැන් මේ සේවානේ අපි ඊයේ කතා කරා භාණ්ඩ ගැන. භාණ්ඩ අපනයන ගැන. මට කියන්න අපනයන ආදායම වැඩිම මොකක්ද කියලා. දැන් මේ සේවා ගිණුමේ අතිරික්තයක් ප්‍රධාන වශයෙන් වාර්තා වෙන්නේ සංචාරක සේවානේ. මතකයි නම් කියන්න අපි ඊයේ කතා කරා අපනයන ගැන. අපනයන වැඩිම ආදායමක් උපයන්නේ මොකෙන්ද කියන්න පුළුවන්? මදුෂාන්. අන්න හරි රෙදි පිළි. ඒක ඉස්සර තිබ්බේ මොකටද?
හ්ම්. තේ. ඉස්සර තිබ්බේ තේ. දැන් තියෙන්නේ රෙදි පිලි. හරි. ආනයන වැඩිමගේ මොකද්ද දැන්? ආනයන වැඩිමගේ මොකද්ද? වැඩිම ආනයනගේ මොකද්ද? වැඩියෙන්ම ගෙන්නන්නේ. මොනවා කියලාද කිව්වේ? නැහැ. විශ්මි මතකයිද? මොනවා කියලාද කිව්වේ? විශ්මි මතක නැද්ද? මොනවාද අපි කතා කරේ? ආනයනවල වැඩිම අගයක් වාර්තා කරන්නේ මොන ආනයන? මතක් කරන්න. වාහන නෙමෙයි. වාහන නෙමෙයි. නෑ මතක නෑ. අපි වැඩියෙන් ආනයනය කරන්නේ ඔතන වැඩිම ආනයන අගය තිබ්බේ අන්තර්භාණ්ඩවලට. අන්තර්භාණ්ඩයට තේ මොනවාද? වැඩිම ආනයන අගය තිබ්බේ අන්තර්භාණ්ඩවලට. අන්තර්භාණ්ඩයට තේ අපි වැඩිම ආනයන අගය තියෙන ඉන්ධනවල. මතක තියාගන්න ඉන්ධන කියලා. ඔව් ඉන්ධන. හරි ඉන්ධන. අපනයනික වැඩිම අපනයන ආදායමක් උපයන්නේ රෙදිපිලි වලින්. වැඩිම ආනයනික භාණ්ඩය වෙන්නේ ඉන්ධන. හරි අන්තර්භාණ්ඩයට තේ ඉන්ධන. එතකොට ඊළඟට තියෙන්නේ රෙදිපිලි. රෙදිපිලි උපාංග. හරි පිටරට යවන්නේ ඇඟලුම් තමයි වැඩිම අපනයන ආදායම බිහි කරන්නේ. ඒ වගේම අපි රෙදිපිලි ආනයනය කරන එක අන්තර්භාණ්ඩයක් අතරමැදි යෙදවීමක් විදිහට ඒක දෙවෙනියට වැඩිම අගයක් විදිහට ගන්නවා. හරි. හරි. ඊළඟට එන්න ප්‍රාථමික ආදායම් ගිණුමට. මොනවාද ප්‍රාථමික ආදායම් කියන්නේ? ලේසියෙන් මතක තියන්න ප්‍රාථමික ආදායම් කියන්නේ සාධක ආදායම්. නිෂ්පාදන ක්‍රියාවලියට භාවිත කරන භූමිය ශ්‍රමය ප්‍රාග්ධනය. මෙන්න මේ සාධක ආදායම් සඳහා ලබන ගෙවීම් කරන ගෙවීම් තමයි අපි සාධක සපයලා උපයන ආදායම්. ඒ වගේම අපිට සාධක අපේ නිෂ්පාදන ක්‍රියාවලියට සාධක සපයලා අපි ඒගොල්ලන්ට කරන ගෙවීම් මෙන්න මේවා තමයි ප්‍රාථමික ගිණුමේ සටහන් කරන්නේ. හරි. සාධක නිෂ්පාදන සාධක සඳහා කරන ලැබීම් ගෙවීම් සටහන් කරන්නේ මෙන්න මේ ප්‍රාථමික ආදායම් ගිණුමේ. ළමයි මේකේ ප්‍රාථමික ආදායම් විදිහට ප්‍රධාන ආදායම් වර්ග තුනක් තියෙනවා. එකක් තමයි අපි නිෂ්පාදන ක්‍රියාවලියට සපයන ශ්‍රමය සඳහා අනේවාසිකයන්ගේ නිෂ්පාදන ක්‍රියාවලි වලට తాවකාලිකව අපි මේවා ඔක්කොම తాවකාලිකව සපයන ඒවා. දැන් භූමිය ශ්‍රමය ප්‍රාග්ධනය අපි ඒගොල්ලන්ට විකුණනවා නම් ඒක මේකට අයිති වෙන්නේ නැහැ. භූමිය ශ්‍රමය ප්‍රාග්ධනය తాවකාලිකව අපි සපයන ඒවා. ඒ කියන්නේ අපි කුලියක් හෝ ලාභයක් ලබා ගැනීමේ අරමුණින් මේ නිෂ්පාදන ක්‍රියාවලි වලට සපයන දායකත්වය සඳහා උපයන ගෙවීම් තමයි මෙන්න මේ ප්‍රාථමික ආදායම් ගිණුමේ සටහන් කරන්නේ. එතකොට එහෙම ඇතුළත් වෙන ප්‍රධාන සාධක ආදායම් තුනක් තියෙනවා. එකක් තමයි අපි අනේවාසික නිෂ්පාදන ක්‍රියාවලි සඳහා සපයන ශ්‍රමයට කරන ගෙවීම් ටික. අපි ඒවට කියනවා සේවක වන්දි කියලා. ඒක ඇතුලේ තියෙන වැටුප් ඒ වගේම වැටුප් නොවන ප්‍රතිලාභ මූල්‍ය සහ මූල්‍ය නොවන ප්‍රතිලාභ දීමනා මෙන්න මේවා සරලව කතා කරොත් එහෙම සේවකයන් උපයන ගෙවීම් ටික. ඒ වගේම දෙවෙනි එක තමයි ස්වභාවික සම්පත්. ඒ කියන්නේ භූමිය తాවකාලිකව නිෂ්පාදන ක්‍රියාවලි වලට සපයලා උපයන ගෙවීම්. ඒ වගේම තුන්වෙනි එක තමයි මූල්‍යවත්කම්. ඒ කියන්නේ ප්‍රාග්ධනය. අපි කොටස් මිලදී ගන්නවා නේවාසික ව්‍යාපාර වලින්. ඒ වගේම අපි ඒවට ණය සපයනවා. මෙන්න මේ ණය ඒ වගේම අරමුදල් ප්‍රාග්ධනය සඳහා අරමුදල් සැපීම සඳහා උපයන ගෙවීම් ලාභාංශ පොලි මෙන්න මේවා තමයි මේ ප්‍රාථමික ආදායම් ගිණුම ඇතුලේ තියෙන්නේ. ලේසියෙන් මතක තියාගන්න සාධක තුනයි මොනවාද? භූමිය ශ්‍රමය ප්‍රාග්ධනය. මෙන්න මේ භූමිය ශ්‍රමය ප්‍රාග්ධනය සඳහා අපි උපයන ගෙවීම් තමයි අපි අනේවාසිකින්ට සපයලා උපයන ගෙවීම් තමයි මේ ප්‍රාථමික ආදායම් ලැබීම් විදිහට සටහන් කරන්නේ. ඒ වගේ මේකේ අනිත් පැත්ත ප්‍රාථමික ආදායම් ගෙවීම. පැහැදිලිද? එහෙනම් බලන්න නේවාසිකයින්ට නිෂ්පාදන ක්‍රියාවලි සඳහා සපයන දායකත්වය. ඒ කියන්නේ නේවාසිකයෝ විසින් අනේවාසිකයන්ට නිෂ්පාදන ක්‍රියාවලිය සඳහා සපයන දායකත්වය කියන ළමයි ශ්‍රමය සපයනවා කියන එක.
මේ ශ්‍රමයට උපයන ගෙවීම. ඒක තමයි අපි ඒක කියන්නේ වැටුප් කියලාම නෙමෙයි සේවක වන්දි කියලා. සේවක වන්දි කියන එක ඇතුලේ මූල්‍ය වැටුප් සහ අනෙකුත් ප්‍රතිලාභ සියල්ල තියෙනවා. සේවකයන්ට කරන ගෙවීම් ටික. ඒ වගේම දෙවෙනි එක තමයි මූල්‍යවත්කම්. ඒ කියන්නේ මූල්‍යවත්කම් කියන්නේ මොනවද? ඕනනම් ඔයාලට මෙතන වරහන් ඇතුලේ දාගන්න පුළුවන්. මූල්‍යවත්කම් කියලා කතා කරන්නේ කොටස් මිලදී ගැනීම, ඒ වගේම ණය ප්‍රාග්ධනය. අපි කොටස් මිලදී ගන්නවා පිටරට ව්‍යාපාර වලින්, ඒ වගේම ණය සපයනවා. ඒ සඳහා උපයන කොටස් වලට නම් ලාභාංශ හම්බ වෙනවා. ඒ වගේම ණය දුන්නොත් එහෙම අපිට පොලි හම්බ වෙනවා. අන්නේ පොලි ලාභාංශ වගේ දේවල් තමයි මූල්‍යවත්කම් කියන්නේ. මූල්‍යවත්කම් සඳහා උපයන ගෙවීම් කියන්නේ. ඊළඟ තුන්වෙනි එක තමයි ස්වභාවික වත්කම්. ඒ කියන්නේ භූමිය. භූමිය සැපයීම වෙනුවෙන් අපි උපයන කුලී ගෙවීම්, බදු කුලිය. හරි. එහෙනම් ප්‍රධාන වත්කම් තුනක්, ප්‍රධාන සාධක තුනක් සපයනවා. මොනවාද? භූමිය, ශ්‍රමය, ප්‍රාග්ධනය. මේ සඳහා අපි උපයන වැටුප්, බදු කුලී, පොලි, ලාභ මෙන්න මේවා තමයි අපි සාධක ආදායම් කියලා කියන්නේ. එහෙම නැත්නම් ප්‍රාථමික ආදායම් කියන්නේ. මෙන්න මේ කියන සාධක ටික අනේවාසිකයන්ට සැපයීම සඳහා වන ලැබීම් මේක ඇතුලේ දානවා. හරි. ඒ වගේම ලැබීම් ඒකේ අනිත් පැත්ත තමයි ඒගොල්ලෝ අපිට ඒව සපයනකොට ඒගොල්ලන්ට අපි කරන ගෙවීම් ටික. අන්නේ ලැබීම් ගෙවීම් තමයි මේ ප්‍රාථමික ආදායම් ගිණුමේ ඇතුළත් කරන්නේ. ප්‍රාථමික ආදායම් ලැබීම්, ප්‍රාථමික ආදායම් ගෙවීම්. පැහැදිලිද? ලේසියෙන් මතක තියාගන්න මොනවාද මෙතන කතා කරන්නේ? නිෂ්පාදන සාධක. සාධක තුනක් තියෙනවා. එකක් ශ්‍රමය, අනිත් එක ප්‍රාග්ධනය. ප්‍රාග්ධනය කියලා අපි කතා කරන්නේ ගොඩක් වෙලාට මූල්‍ය ප්‍රාග්ධනය. ඊළඟට තුන්වෙනි එක තමයි භූමිය. හරි. ස්වභාවික සම්පත් ටික. මෙන්න මේවා අනේවාසිකින්ට සැපීම සඳහා වන ගෙවීම තමයි මේ ප්‍රාථමික ආදායම් ලැබීම වෙන්නේ. ඒ වගේම මේ කියන්නේ පැත්ත ප්‍රාථමික ආදායම් ගෙවීම. හරි. එතකොට බලන්න 2024 2025 වර්ෂයට අදාළව ප්‍රාථමික ආදායම් ගිණුමේ තියෙනවා ප්‍රාථමික ආදායම් ශේෂය. මේක අනිවාර්යයෙන්ම ළමයි ඍණාගයක් තියෙන්නේ. ඒ කියන්නේ අපි පිටරටට සපයන භූමිය, ශ්‍රමය, ප්‍රාග්ධනයට වඩා ඒගොල්ලෝ අපේ නිෂ්පාදන ක්‍රියාවලිය තුලින් උපයන ආදායම් වැඩි. හේතුව අපිට විශාල වශයෙන් ණය දෙනවනේ. එතකොට ඒගොල්ලෝ විශාල වශයෙන් අපිට ණය දෙනකොට ඒ සඳහා පොලි අය කරගන්නවා. එතකොට ලංකාවේ විශාල වශයෙන් ණය ගැනීම තියෙනවා. ඒ අනුව අපි පොලි ගෙවීම වැඩි. ඒක නිසා මේකේ ඍණාගයක් තියෙනවා. හරි. තේරුණාද? දලදේශීය නිෂ්පාදන ප්‍රතිශතයක් විදිහට ඒකේ අගය වාර්තා වෙන්නේ නැහැ ළමයි. ඒ ගිණුම එච්චර වැදගත් නැහැ. ඒක ඍණාගයක් තියෙන්නේ කියන එක මතක තියාගන්න. ඊළඟට තුන්වෙනි ගිණුම හතරවෙනි ගිණුම ජංගම ගිණුමේ අවසාන ගිණුම ද්විතීක ආදායම් ගිණුම. ද්විතීක ආදායම් කියන්නේ නේවාසිකින් අනේවාසිකින් අතර සිද්ධ වෙන සියලු ජංගම ස්වරූපයේ සංක්‍රාම. ජංගම ස්වරූපයේ සංක්‍රාම සටහන් කරන ගිණුම සහ ජීවිත නොවන රක්ෂණය. ජීවිත නොවන රක්ෂණයයි ජංගම සංක්‍රාම. මොනවාද මේ ජංගම සංක්‍රාම කියන්නේ? තමයි මේ ජංගම සංක්‍රාම කියන්නේ කොටස් දෙකක් තියෙනවා. එකක් තමයි පෞද්ගලිකාංශයට ලැබෙන ඒවා. ඒ වගේම රජයට ලැබෙන ඒවා. රජයට ලැබෙන සංක්‍රාම, ඒ වගේම පෞද්ගලිකාංශයට ලැබෙන සංක්‍රාම. මෙන්න මේ දෙකට තමයි අපි කියන්නේ දැන් මේවා කිසියම් අරමුණක් වෙනුවෙන් නෙමෙයි දෙන්නේ දැන්. උදාහරණයක් විදිහට රජයට රෝහලක් ඉදි කරන්න කියලා දෙන සල්ලි ඒවා ප්‍රාග්ධන සංක්‍රාම. ඒ වගේම දැන් හිතන්න මේ ඔය කොරෝනා වලට බෙහෙත් ටිකක් දෙනවා. ඒ වගේම ගම් වතුර ආධාර සපයනවා. අන්න ඒවා ජංගම සංක්‍රාම. ඒවා නිශ්චිත අරමුණක් වෙනුවෙන් නෙමෙයි දැන්. රෝහලක් ඉදි කරන්න අර ප්‍රාග්ධන භාණ්ඩයක් බිහි කිරීම වෙනුවෙන් නම් ලබා දෙන්නේ අපි ඒවට කියන ප්‍රාග්ධන සංක්‍රාම. එහෙම නැතුව ජංගම ස්වරූපයෙන් ලබා දෙන සංක්‍රාම තමයි අපි මෙන්න මේ ජංගම ගිණුමේ ද්විතීක ආදායම් ගිණුමේ ඇතුළත් කරන්නේ. ද්විතීක ආදායම් ගිණුමේ ඇතුළත් කරනවා. එතකොට පෞද්ගලික ජංගම සංක්‍රාම, ඒ වගේම නිල. එහෙම නැත්නම් නිල කියලා කියන්නේ රජයට කියන එක. රජයට ලැබෙන ජංගම සංක්‍රාම. එතකොට පෞද්ගලික සංක්‍රාම තමයි අර අපේ නෑදෑයෝ අම්මලා තාත්තලා පිටරට ඉඳලා අපිට එවන සල්ලි. අන්න ඒවට අපි කියනවා සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ. ඒවා මේක ඇතුලේ තියෙනවා. ඒ වගේම නිල එහෙම නැත්නම් නිල එහෙම නැත්නම් රජයට ලැබෙන සංක්‍රාම කියන්නේ උදාහරණයක් විදිහට ස්වභාවික විපත් වලට ලැබෙන ආහාර, ඖෂධ වගේ දේවල්. හරි. ඒ වගේම ළමයි මේකේ දානවා ජීවිත නොවන රක්ෂණය. ජීවිත රක්ෂණය දාන්නේ සේවා ගිණුම ඇතුලේ. ජීවිත නොවන රක්ෂණය දාන්නේ ද්විතීක ආදායම් ගිණුම ඇතුලේ. හරි. පැහැදිලිද? මේ දෙකේ එකතුව බලන්න අපි මෙතනදී ගන්නෙ මෙන්න මේ පෞද්ගලිකාංශයට ලැබෙන සංක්‍රාම වල සුද්ධාගය. ඒ කියන්නේ පෞද්ගලිකාංශයට ලැබෙන දේවල් සහ අපි පෞද්ගලිකාංශය විසින් පිටරටට කරන සංක්‍රාම අතර වෙනසට අපි කියනවා පෞද්ගලික සංක්‍රාම වල සුද්ධාගය කියලා. පෞද්ගලික ජංගම සංක්‍රාම සුද්ධාගය. ඒ වගේම රජයට ලැබෙන ඒවා සහ රජය ගෙවන ඒවා අතර වෙනසට අපි කියනවා නිල සංක්‍රාම වල සුද්ධාගය කියලා. ඒ අනුව මේ දෙකේ එකතුව ගත්තහම අපිට ගන්න පුළුවන් වර්තන ගිණුමේ ශේෂය. පැහැදිලිද?
පෞද්ගලිකාංශයට ලැබෙන ගෙවෙන ඒවා අතර වෙනසට මොකද්ද කියන්නේ? ලැබීම් ගෙවීම් අතර වෙනස පෞද්ගලික ජංගම සංක්‍රාම ශුද්ධාගය. ඊළඟට රජයේ ලැබීම් ගෙවීම් අතර වෙනස නිල ජංගම සංක්‍රාම ඒකේ ශුද්ධාගය ගන්න. පැහැදිලිද? එතකොට මේ දෙකේ එකතුවට අපි කියනවා ද්විතීයික ආදායම් ගිණුමේ ශේෂය කියලා. ඒකේ අනිවාර්යයෙන්ම ලොකු අතිරේකයක් තියෙනවා. හේතුව මේක ඇතුලේ විශාල සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ තියෙන නිසා. සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ ලංකාවේ ප්‍රධාන විදේශ ආදායම උපයන මාර්ගයක්. ඒක විශාල අගයක් ගන්න නිසා ළමයි ලංකාවේ මේ ද්විතීයික ආදායම් ගිණුමේ ලොකු අතිරික්තයක් තියෙනවා. පැහැදිලිද කියන්නේ? ඔව් සර් පැහැදිලි. පැහැදිලි. ජීවිත නොවන රක්ෂණ කියන්නේ මොන වගේ ඒවල්ද? උදාහරණයක් කියන්න. ජීවිත නොවන රක්ෂණය කියන්නේ මදුෂාන් ජීවිත හැර ජීවිත රක්ෂණය අපි ලයිෆ් ඉන්ෂුරන්ස් දාන්නේ. ලයිෆ් ඉන්ෂුරන්ස් එක හැර අනිකුත් ඒවා. ඒ කියන්නේ අපි උදාහරණයක් විදිහට හිතන්න පිට රටින් භාණ්ඩ ටිකක් ගේනකොට ඒක රක්ෂණය කරනවානේ. අන්න ඒවා. ඊළඟට ඔය වාහන වගේ ගේනවා නම් ඒ වගේ ඒවට අපි ඔය රක්ෂණය කරන්නේ. අන්න ඒවා තමයි ජීවිත නොවන රක්ෂණය කියන්නේ. අපි යවන කොටත් එහෙමයි, ඒගොල්ලෝ අපිට එවන කොටත් එහෙමයි. එතකොට මේ භාණ්ඩ සම්බන්ධව සිදු කරන රක්ෂණ ජීවිත නොවන රක්ෂණය. ජීවිත රක්ෂණය කියන්නේ ඔයා දැන් ඔයා හිතන්න පිට රටට ගියාට පස්සේ ඔයා ඒ වෙනුවෙන් ඔයාගේ ජීවිතේට මොකක් හරි හානියක් සිද්ධ වෙනවා නම් ඒ සම්බන්ධව ඔයා රක්ෂණයක් දානවා. ඒක ජීවිත රක්ෂණය. එහෙම නැතුව භාණ්ඩ සේවා සම්බන්ධව දාන ඒවා ජීවිත නොවන රක්ෂණ. ඒතර ජීවිත නොවන රක්ෂණ ටික දාන්නේ මෙන්න මේ ද්විතීයික ආදායම් ගිණුම ඇතුලේ. පැහැදිලිද? හරි. තේරුණාද මදුෂා? හරි. හරි. එහෙනම් අපි ජංගම ගිණුම කතා කරලා ඉවරයි. මොනවාද ජංගම ගිණුමේ දාන්න? ප්‍රධාන උපගිණුම් හතරක් තියෙනවා. භාණ්ඩ, එකට අපි කියනවා වෙළඳ ගිණුම, දෙවෙනි එක සේවා, තුන්වෙනි එක ප්‍රාථමික ආදායම්, හතරවෙනි එක ද්විතීයික ආදායම්. මේ ඔක්කොටම අපි කියනවා මොකක්ද? මේ ගිණුම් හතරම එකතුවට කියනවා ජංගම ගිණුමේ ශේෂය කියලා. භාණ්ඩ, සේවා, ප්‍රාථමික ආදායම්, ද්විතීයික ආදායම් මේ ඔක්කොටම කියනවා මොකද්ද? ජංගම ගිණුමේ ශේෂය කියලා. එහෙම නැත්නම් අපි ජංගම ගිණුමට කියන තව නමක් තමයි වර්තන ගිණුම. ජංගම ගිණුමේ ශේෂය, එහෙම නැත්නම් වර්තන ගිණුමේ ශේෂය. එතකොට මේ ද්විතීයික ආදායම්, ප්‍රාථමික ආදායම්, භාණ්ඩ සේවා මේ කතා කරේ මොනවාද? භාණ්ඩ කිව්වේ වෙළඳ භාණ්ඩ ආනයන අපනයන, සේවා කිව්වේ නිෂ්පාදන ක්‍රියාවලියක ප්‍රතිඵලයක් ලෙස බිහිවන සේවා ආනයන අපනයන. ඒ වගේම භාණ්ඩ ගිණුම ඇතුලේ වෙළඳ භාණ්ඩ මූල්‍ය නොවන රත්තරන්. හරි. සේවා ගිණුමේ නිෂ්පාදන ක්‍රියාවලියක ප්‍රතිඵලයක් ලෙස බිහිවන සේවා ආනයන අපනයන. ඊළඟට ප්‍රාථමික ආදායම් ගිණුමේ නිෂ්පාදන සාධක සඳහා උපයන ගෙවීම්, ඒ වගේම කරන ගෙවීම්. හරි. අපි උපයන ගෙවීම් සහ අපි කරන ගෙවීම් තමයි ප්‍රාථමික ආදායම් ගිණුමේ තියෙන්නේ. ප්‍රධාන වශයෙන් මොනවාද සාධක වෙන්නේ? සාධක තුනයි තියෙන්නේ. මොනවාද? එකක් තමයි ශ්‍රමය. අපි අනේවාසිකයින්ගේ නිෂ්පාදන ක්‍රියාවලිය වලට සපයන ශ්‍රමය. ඒ වගේම తాවකාලිකව සපයන ස්වභාවික සම්පත්, භූමිය, ඒ වගේම මූල්‍ය වත්කම්. හරි. කොටස් සහ ණය කියන දේවල්. අන්න ඒ සඳහා අපි උපයන ගෙවීම් වලට අපි කියනවා ප්‍රාථමික ආදායම් ලැබීම් කියලා. සරලවම වැටුප්, බදු කුලී, පොලි. හරි. පොලි ලාභාංශ. ඒ වගේම ඊළඟට අන්තිමට කතා කරේ ද්විතීයික ආදායම් ගිණුම. ද්විතීයික ආදායම් ගිණුමේ තියෙන්නේ මොනවාද? ජංගම සංක්‍රාම සහ ජීවිත නොවන රක්ෂණය. ජංගම සංක්‍රාම කොටස් දෙකක් යටතේ කතා කරනවා. එකක් පෞද්ගලික අංශයට ලැබෙන ජංගම සංක්‍රාම, අනිත් එක රජයට ලැබෙන, එහෙම නැත්නම් නිල ජංගම සංක්‍රාම. එතකොට මෙන්න මේ සංක්‍රාම, රජයට ලැබෙන සංක්‍රාම, පෞද්ගලික අංශයට ලැබෙන සංක්‍රාම, මේ දෙකේම එකතුව තමයි අපි කියන්නේ මොකක්ද කියලාද? ද්විතීයික ආදායම් ගිණුම කියලා. හරි. පෞද්ගලික සංක්‍රාම වල ශුද්ධාගය, ජංගම සංක්‍රාම වල ශුද්ධාගය කියන්නේ ලැබීම් ගෙවීම් අතර වෙනස ගන්නෙ. ඒකට අපි කියනවා ද්විතීයික ආදායම් ගිණුමේ ශේෂය කියලා. එතකොට මෙන්න මේ කොටස් ඔක්කොටම අපි කියනවා ජංගම, එහෙම නැත්නම් වර්තන ගිණුමේ ශේෂය කියලා. භාණ්ඩ, සේවා, ප්‍රාථමික ආදායම්, ද්විතීයික ආදායම් මේ ගිණුම් හතරේ එකතුවට අපි කියනවා ජංගම ගිණුමේ ශේෂය කියලා. ළමයි මෙන්න මේක highlight කරගන්න. 2025 ජංගම ගිණුමේ ශේෂයේ තියෙන්නේ 1719ක්. මේක අතිරික්තයක්. අඛණ්ඩව තුන්වෙනි වරටත් ලංකාවේ ජංගම ගිණුමේ අතිරික්තයක් වාර්තා වෙනවා 2023න් පස්සේ. 2023, 24, 25 කියන අවුරුදු තුනේම තමයි ජංගම ගිණුමේ අතිරික්තයක් වාර්තා වෙන්නේ. හරි. ඒ කියන්නේ මේකට හේතුව මට කියන්න පුළුවන් නම් භාණ්ඩ ගිණුමේ මොකද තිබ්බේ? හිඟයක්. සේවා ගිණුමේ අතිරික්තයක්. ප්‍රාථමික ආදායම් ගිණුමේ හිඟයක්. ද්විතීයික ආදායම් ගිණුමේ අතිරික්තයක්.
එතකොට මෙන්න මේ භාණ්ඩ ගිණුම සහ ප්‍රාථමික ආදායම් ගිණුමේ හිඟවලට වඩා සේවා ගිණුමේ සහ ද්විතීයික ආදායම් ගිණුමේ අතිරික්තය වැඩි. අතිරික්තය ඉක්මවා යනවා. පැහැදිලිද? අතිරික්තය වැඩි. ඒක නිසා මේ ජංගම ගිණුමේ එහෙම නැත්නම් වර්තන ගිණුමේ අවසානයේ අතිරික්තයක් වාර්තා වෙන්නේ. හරි 1719ක අතිරික්තයක් වාර්තා වෙනවා. එතකොට මේ අතිරික්තය වාර්තා වෙන්න ප්‍රධාන වශයෙන්ම හේතු වෙලා තියෙන්නේ මොනවාද? ප්‍රධාන වශයෙන්ම හේතු වෙලා තියෙන්නේ අර සේවා ගිණුම සහ සේවා ගිණුමේ අතිරික්තය ඉහළ යාම. ඔයාලට බලන්න පුළුවන් සේවා ගිණුමේ අතිරික්තය ඉහළ ගිහිල්ලා තියෙන්නේ. හරි ඔන්න බලන්න මේ සේවා ගිණුමේ අතිරික්තය මොනවා වෙලා තියෙන්නේ? වැඩි වෙලා තියෙන්නේ 3435 ඉඳන් 3707 දක්වා වැඩි වෙලා තියෙන්නේ. ඒ සේවා අතිරික්තය සේවා ගිණුමේ අතිරික්තය වැඩිවීම ඒ වගේම ළමයි අපි කතා කරා මොකක්ද? ද්විතීයික ආදායම් ගිණුම ඇතුලේ සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ විශාල අගයක් තියෙනවා. මේ සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ ඒ වගේම අර සංචාරක කර්මාන්තය තුලින් උපයන සංචාරක ඉපේම ඒ වගේම සේවා ගිණුමේ අතිරික්ත ඉහළ යාම තමයි මෙන්න මේවට හේතු වෙලා තියෙන්නේ. මේ ජංගම ගිණුමේ අතිරික්තයක් ඇති වෙන්න හේතු වෙලා තියෙන්නේ. බලන්න ශ්‍රී ලංකාවේ වර්තන ගිණුමේ මෑත කාලීන තත්ත්වය. අඛණ්ඩව තුන්වන වරටත් ජංගම ගිණුමේ අතිරික්තය වාර්තා කරමින් 2025 දී තවදුරටත් ඒ ශක්තිමත් වී ඒ කියන්නේ 2025 දී 24ට වඩා වැඩි අතිරික්තයක් වාර්තා කරනවා. තුන්වෙනි වරටත් අතිරික්තයක් ඒ වගේම 25 කලින් අවුරුදු වලට වඩා වැඩි අතිරික්තයක් තියෙනවා. ඒකට හේතු බලන්න විදේශ සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ සංචාරක ඉපීම ඒ වගේම සේවා ගිණුමේ අතිරික්තය වැඩිවීම. තව එකක් තමයි ළමයි ණය ප්‍රතිව්‍යුහගතකරණය සහ IMF වැඩසටහන. මේ ණය ප්‍රතිව්‍යුහගතකරණය ඔය අහලා ඇති ණය ප්‍රතිව්‍යුහගතකරණය කියන නම අහලා ඇති. ඔයා දන්නවද මොකක්ද ණය ප්‍රතිව්‍යුහගතකරණය කියන්නේ? ණය ප්‍රතිව්‍යුහගතකරණය කියන්නේ ළමයි විශාල ආර්ථික අර්බුදයකට මුහුණ දීලා ඉන්න රටවල් වලට ණය දීපු අය ඉන්නවනේ. ඒ ණය දීපු අය සමග ඇති කරගන්න එකඟතාවයක් මත ලබා ගන්නා සහනදායි කොන්දේසි මේ ණය ගෙවීම සම්බන්ධව ඇති කරගන්න සහනදායි කොන්දේසි වලට අපි කියනවා ණය ප්‍රතිව්‍යුහගතකරණයක් කියලා. උදාහරණයක් විදිහට ණය ප්‍රතිව්‍යුහගතකරණයේදී වෙන්නේ දැන් මේ සහනදායි කොන්දේසි ලබා ගන්න එකනේ. එතකොට ඒකෙදි වෙන්නේ එක්කෝ ණය කපා හැරීමක්. ලබා දීපු ණය කපා හැරීම. ගොඩක් වෙලාවට වෙන්නේ ණය ගෙවන්න දෙන කාලය දීර්ඝ කරනවා. උදාහරණයක් විදිහට කලින් දීලා තිබ්බ අවුරුදු 6යි නම් දැන් ඒක අවුරුදු 15 දක්වා වැඩි කරනවා. සහනදායි කාලයක් ලබා ගන්නවා. ඒ වගේම පොලි අනුපාත අඩු කිරීමක් කරනවා. පොලිය අය කරන එක අඩු කරනවා. එහෙම නැත්නම් මේ ණය කපා හැරීම සිද්ධ කරනවා. මෙන්න මේ සම්බන්ධව ඇති කරගන්න එකඟතාවය තමයි ණය ප්‍රතිව්‍යුහගතකරණය කියන්නේ. ඒතකොට ලංකාවේ රට බංකොලොත් වුණානේ විශාල ආර්ථික අර්බුදයක් එක්ක. එතකොට IMF එකත් එක්ක ඇති කරගන්න ණය ප්‍රතිව්‍යුහගතකරණ වැඩසටහන හරහා ඒ වගේම ඒ ණය ප්‍රතිව්‍යුහගතකරණය සහ IMF එකත් එක්ක ඇති කරගන්න givisum හරහා මෙන්න මේ ගෙවුම් ශේෂයේ අතිරික්තයට ඒක හේතු වෙලා තියෙනවා. පැහැදිලි උදාහරණයක් විදිහට හිතන්න ණය සඳහා පොලී ගෙවීම අඩු වුණා කියලා. අන්න එතකොට මොකක්ද වෙන්නේ? පොලී ගෙවීම අඩුයි කියන්නේ පොලී ගෙවීම කියන්නේ ප්‍රාථමික ගිණුමේ දාන ගනුදෙනු. එතකොට පොලී ගෙවීම අඩුයි නම් අන්න එතකොට අපේ ජංගම ගිණුමේ හිඟේ අඩුවීමට ඒක බලපානවා. යනවා මේ අතිරික්තය ඇතිවීමට මේක බලපාලා තියෙනවා. පැහැදිලිද කියන්නේ මේ ටික ඔක්කොම? පැහැදිලිද? ඉස්මි පැහැදිලිද? හරි. ඉස්මි රවුමක් ගැහුවද කොහේ? කවුද? කවීෂත් එක්ක. නෑ සර් ගෙදර හිටියේ. ඊයේ නැද්ද? ඊයේ නෙමෙයි. ඊයේ නෑ පෙරේද නේද? පෙරේද? ඉස්කෝලේට ගිහිල්ලා ගෙදර ගියා. එහෙම කොහෙවත් ගියේ නෑ. ආ. කවීෂ ආවේ නැද්ද ගෙවල් පැත්තේ? නෑ එක්සෑම් ඉවර වෙලා මෙන්නම් කිව්වා. එක්සෑම් ඉවරුණත් එන්නේ නැහැ ඔයගොල්ලෝ ඉදිරිය බලන්න. හරි. අද කොහෙද දන්නේ නැහැ. නෑ සර්. ඔයාලා බලන්න එපා. අසල්වැසියන්ට ප්‍රේම කරන්න ඕනි කියලා තියෙනවා. ජේසුස් වහන්සේ කියන්නේ අසල්වැසියන්ට ප්‍රේම කරන්න. අසල්වැසියන්ට ප්‍රේම කරන්න කියලා ළඟ ගෙවල් ළඟ ඉන්න අයියට නංගිට ප්‍රේම කරාම නේද? මදුසා. හරි. එන්න
ඊළඟ මාතෘකාව ශ්‍රී ලංකාවේ වර්තන ගිණුමේ තවදුරටත් යහපත් වර්තන ගිණුම තවදුරටත් යහපත් කර ගැනීමට ඉදිරිපත් කරන යෝජනා. වර්තන ගිණුමේ අතිරික්තයක් තියෙන්නේ. ඒක තවදුරටත් ඒ අතිරික්තය වැඩි කරගන්න ඉදිරිපත් කරන යෝජනා. මොනවාද බලන්න. නව්‍යතා හඳුන්වා දීම මගින් අපනයන විවිධාංග කිරීම. දැන් ළමයි මේ වර්තන ගිණුමේ තියෙන්නේ මොනවාද? භාණ්ඩ සේවා ප්‍රාථමික ආදායම් ද්විතීයික ආදායම්නේ. එහෙනම් මෙන්න මේවා වැඩි කරගන්න ඕනේ වර්තන ගිණුමේ තවදුරටත් අතිරික්තයක් වාර්තා කරගන්න. එහෙනම් මෙන්න මේ භාණ්ඩ සේවා ප්‍රාථමික ආදායම් ද්විතීයික ආදායම් වැඩිවීමට බලපාන හේතු තමයි වර්තන ගිණුමේ අතිරික්තයට හේතු වෙන්නේ. බලන්න එහෙනම් දීලා තියෙන්නේ නව්‍යතා හඳුන්වා දීම මගින් අපනයන විවිධාංගීකරණ. අලුත් දේවල් හඳුන්වා දෙනවා. අපි එකම අපනයන ප්‍රමාණයක් මත යැපෙන්නේ නැතුව අපි ඒ කතා කරා අපේ රටේ අපනයන ක්ෂේත්‍රයේ තියෙන අකාර්යක්ෂමතාවය ගැන, අපනයන සම්බන්ධව තියෙන අකාර්යක්ෂමතාව ගැන. ඒ අපනයන අපි රැඳිලා තියෙන්නේ ප්‍රධාන වශයෙන්ම ඔය තේ ඇඟලුම් වගේ ප්‍රධාන භාණ්ඩ දෙක තුනක් මත විතරයි. එතකොට අපි නව්‍යතා හඳුන්වා දීම මගින් අපනයන විවිධාංගීකරණයක් කරන්න ඕනේ. ඒ හරහා අපිට ලොකු අපනයන ආදායමක් ගන්න පුළුවන්. ඊළඟට අපනයන වෙළඳ පොළවල් පුළුල් කිරීම. මතකයිද ළමයි ඊයේ අපි කතා කරා අපේ අපනයන දිශාව තියෙන්නේ ප්‍රධාන වශයෙන්ම අපේ අපනයන වලින් 3න් 2ක්ම තියෙන්නේ ඇමරිකාව සහ යුරෝපාතික යුරෝපයට විතරයි. එතකොට අපේ අපනයන වෙළඳ පොළවල් සීමා සහිතයි. ඒ අපනයන වෙළඳ පොළවල් අපි විවිධාංගීකරණය කරන්න ඕනේ. මුළු ලෝකෙටම භාණ්ඩ යවන්න තිබ්බනම් අන්න ඒ හරහා අපිට ලොකු වාසියක් තියෙනවා. හරි. ඊළඟට විදේශ සේවා නියුක්ති අවස්ථා පුළුල් කර ගැනීම. මේ විදේශ සේවා නියුක්ති අවස්ථා පුළුල් කර ගැනීම තුළින් අපිට විදේශ ප්‍රේෂණ ලබා ගන්න පුළුවන් ද්විතීයික ආදායම්. ඊළඟට විදේශ ණය කළමනාකරණය මගින් පොලී ගෙවීම අඩු කර ගැනීම. පොලී ගෙවීම අඩු කරා නම් අපිට ප්‍රාථමික ගිණුමේ හිඟය අඩු කර ගන්න පුළුවන්. ඊළඟට මුදලේ විදේශ අගය ස්ථාවර කර ගැනීම. තමයි මුදලේ විදේශ අගය අනිවාර්යයෙන්ම ස්ථාවර කර ගන්න ඕනේ. එහෙම නැත්නම් ආනයන අපනයන වලට ඒක බලපානවා. උදාහරණයක් විදිහට හිතන්න විදේශ විනිමය අනුපාතිකය 200 ඉඳන් 100 දක්වා විදේශ විනිමය අනුපාතය 200 ඉඳන් 100 දක්වා ඒක ලංකාවේ මුදලට හොඳයි. ඒක මුදල වැඩිවීමක්. හරි මුදලේ යගේ ඉහළ යාම. ඒ කලින් 200ක් ගෙවලා නම් කලින් ඩොලර් එකක් සඳහා රුපියල් 200ක් ගෙවුවා නම් දැන් ගෙවන්නේ 100යි නම් රුපියලේ යගේ ඉහළ ගිහිල්ලානේ. අන්න එතකොට අපි කියනවා විදේශ විනිමය අනුපාතිකයේ වාසිදායක වීම. හරි අති ප්‍රමාණීය වීමක් කියලා. අපි ඔය ඉස්සරහට ඉගෙන ගන්න තියෙන්නේ. එතකොට හිතන්න මේ 200 තියෙන එක 100 වෙනවා කියලා. 200 100 වුණොත් එහෙම එතකොට අපනයන කරන අය අධෛර්යමත් වෙනවා. හේතුව කලින් ඩොලර් එකක භාණ්ඩයක් යවලා රුපියල් 200ක් ගන්න පුළුවන්. දැන් ඩොලර් එකක භාණ්ඩයක් යවුවොත් රුපියල් 100යි නේ ගන්න පුළුවන් වෙන්නේ. අන්න එතකොට මොකද වෙන්නේ? අන්න අපනයන ප්‍රමාණය පහළ යනවා. පැහැදිලිද? එතකොට ඒ වගේ මේකේ අනිත් පැත්ත හිතන්න ඩොලර් එක 100 ඉඳන් 200 දක්වා වැඩි වෙනවා කියලා 100 ඉඳන් 200 වෙනවා කියලා. එතකොට මොකද වෙන්නේ? කලින් අපි ගෙන්නන භාණ්ඩයක් හිතන්න පිටරටින් ගේන භාණ්ඩයක් ඩොලර් එකක භාණ්ඩයක් සඳහා රුපියල් 100යි ගෙවන්නේ. දැන් ඩොලර් එකක භාණ්ඩයක් සඳහා රුපියල් 200ක් ගෙවනවා. අන්න ආනයන වියදම ඉහළ යනවා. එතකොට මේක අඩු වෙන එකත් අවුල් වැඩි වෙන එකත් අවුල්. අපි ඉස්සරහට කතා කරමු. මේ විනිමය අනුපාතිකයේ ස්ථාවර මට්ටමක තියා ගැනීම රටකට වාසිදායක වෙනවා. ඒක නිසා මේක වැඩි වුණත් කේස් අඩු වුණත් කේස්. හරි. එතකොට මෙන්න මේක අනිවාර්යයෙන්ම ස්ථාවරව තියාගන්න එක මුදලේ විදේශාගයේ ස්ථාවර කර ගැනීම අනිවාර්යයෙන්ම වැදගත් කරුණක් මේ වර්තන ගිණුමේ සහ ගෙවුම් තුලන ලේඛනයට. පැහැදිලිද? පැහැදිලිද? හරි. 1977න් පසු ශ්‍රී ලංකාවේ අඛණ්ඩව වෙළඳ ගිණුමේ හිඟයකට මුහුණ දීමට සිටීමට හේතු. 1977 ඉඳන්ම ළමයි අර වෙළඳ ගිණුමේ කියන්නේ භාණ්ඩ ගිණුමේ හිඟයක් තියෙන්නේ. ඒ වෙළඳ ගිණුමේ එහෙම නැත්නම් භාණ්ඩ ගිණුමේ හිඟයක් තියෙන්නේ. හේතු තමයි මේ තියෙන්නේ. අපනයන පදනම සීමා සහිත වීම. අපි අපනයනය කරන්නේ සීමා සහිත භාණ්ඩ ටිකක්. හරි. තේ ඇඟලුම් වගේ අපේ ප්‍රධාන වශයෙන්ම අපනයන භාණ්ඩ තියෙන්නේ සීමා සහිත ගාන. එතකොට ඒක එක හේතුවක්. දෙවෙනි එක ගෝලීය මිල ගණන් උච්චාවචනයන්ගේ අවදාන. ගෝලීය වෙළඳ පොලේ භාණ්ඩවල මිල ගණන් ඉහළ පහළ යාම අපිට ඍජුවම බලපානවා. මොකද අපි ගෝලීය වෙළඳ පොලෙන් ලෝක වෙළඳ පොලෙන් ඉතා පොඩි ප්‍රතිශතයක් නිරූපණය කරන නිසා. එතකොට ඒ අනුව අපිට ඒක බලපානවා. ඒ වගේම ආනයන මත දැඩි රැඳියාව. අපි විශාල වශයෙන්ම ළමයි අපේ ආර්ථිකය මෙන්න මේ ඛනිජ තෙල් ඊළඟට ඔය අත්‍යවශ්‍ය භාණ්ඩ ආහාර වගේ දේවල් මත රැඳිලා ඉන්නේ පිටරටින් එන ඒ භාණ්ඩ මත රැඳිලා ඉන්නේ. දැන් අර කලින් ওই පෙට්‍රල් අර්බුදයක් ඇති වුණ නිසානේ ආර්ථිකයේ එච්චර ලොකු උද්දමනයක් ඇති වුණේ. එතකොට පිටරටින් අපි ගේන භාණ්ඩ සේවා අතර ප්‍රධානම එකක් තමයි ඛනිජ තෙල් කියන්නේ. එතකොට මේ පෙට්‍රල් ඩීසල් ටිකේ මිල වැඩි වුණොත් ලංකාවේ
ඇතුලේ හැම භාණ්ඩ එකම මිල වැඩි වෙලා උද්ධමනයට ඒක හේතු වෙනවා. දැන් වැඩි ඕනේ මේ යුද්ධ නිසා බොරතෙල් මිල වැඩි වෙච්ච ගමන් ආපහු පෙට්‍රල් වල ඩීසල් වල ගාණ වැඩි වුණානේ. එතකොට මොකද වෙන්නේ? ඒක සමස්ත ආර්ථිකයටම බලපානවා. එතකොට මෙන්න මේ 1977 ඉඳන් මේ වෙනකම්ම ගෙවුම් ශේෂ ලේඛනේ ගෙවුම් ශේෂ ලේඛනේ අපි කතා කරන භාණ්ඩ ගිණුම ඇතුලේ හිඟයක් ඇති වෙන්න බලපාන ප්‍රධාන හේතුවක් තමයි අපි විශාල වශයෙන් ආනයන මත රැඳිලා ඉන්නේ. අපි සෑහෙන්න ආනයන කරනවා. ඊට සාපේක්ෂව අපි අපනයනය කරන දේවල් සීමිත ගාණක් තියෙනවා. ඒක නිසා මේකේ හිඟයක් තියෙනවා. ඒ වගේම නව්‍යතා අතිශයින් සීමිත වීම, දේශීය ඉල්ලුම ඉහළ යාම. ඒ කියන්නේ අපි පිට රටින් ගේන භාණ්ඩ සඳහා කරන ඉල්ලුම වැඩි. අපේ රට ඇතුළෙන් අපි පිට රට භාණ්ඩ සේවා සඳහා ලොකු ඉල්ලුමක් ඇති කරනවා. ඒක නිසා ආනයන වැඩි ඒ හරහා. පැහැදිලිද? ඒ වගේම අපේ රටේ නිෂ්පාදනය කරන භාණ්ඩ සේවා අපේ රටේම මිනිස්සු ටික පරිභෝජනය කරනවා. මොකද අපේ රටේ ඉල්ලුම වැඩි නිසා අපනයනය කිරීමට ප්‍රමාණවත් වෙන්නේ නැහැ. අන්න ඒ හරහා ආනයන වැඩි වෙලා අපනයන අඩු වෙලා තියෙනවා. ඒ වගේම විදේශ ආයෝජන සීමා සහිත වීම. මේවා ඔයගලන්ට හිතලා ලියන්නත් පුළුවන්. බලන්න මේ කතා කරන ඒවා. මෙතන කතා කරලා තියෙන්නේ ඔක්කොම අපනයන ආනයන සම්බන්ධව ඒ ආනයන වැඩිවීමට සහ අපනයන අඩුවීමට බලපාන හේතු ටිකක් ගැන. අපනයන අඩු වෙලා තියෙන්නේ ඇයි? අපනයනය කරන වෙළඳ පොළවල් සීමා සහිතයි. අපනයන ප්‍රමාණය සීමා සහිතයි. ඒ වගේම අලුත් දේවල් හඳුන්වා දෙන්නේ නැහැ. ආයෝජන සීමා සහිතයි. මෙන්න මේ හේතු නිසා. ඒ වගේම ආනයන වැඩි වෙන්නේ අපේ රටේ තියෙන විශාල ඉල්ලුම. ඒ වගේම අපි විශාල වශයෙන්ම මෙන්න මේ භාණ්ඩ සම්බන්ධව රැඳී සිටීම. අන්න ඒ වගේ කරුණු නිසා විශාල ආනයනික අගයක් වාර්තා වෙනවා. ඒ අනුව 1977 ඉඳන් මේ වෙනකම්ම ලංකාවේ භාණ්ඩ ගිණුමේ එහෙම නැත්නම් වෙළඳ ගිණුමේ හිඟයක් තමයි වාර්තා වෙන්නේ. හරි. පැහැදිලිද කියන්නේ ඒවත්? පැහැදිලිද? ඔව්. විශ්මි පැහැදිලිද ඒවා? ඔව්. හරි. ඊළඟට දෙවෙනි ගිණුම පළවෙනි එක ජංගම ගිණුම එහෙම නැත්නම් වර්ධන ගිණුම ඊළඟ ගිණුම ප්‍රාග්ධන ගිණුම. මොනවාද ළමයි ප්‍රාග්ධන ගිණුම කියන්නේ? ප්‍රාග්ධන ගිණුමේ සටහන් කරන්නේ නේවාසිකයන් අනේවාසිකයන් අතර සිද්ධ වෙන සියලුම ප්‍රාග්ධන සංක්‍රාම. ජංගම සංක්‍රාම කොහෙද දාන්නේ? ද්විතීක ආදායම් ගිණුමේ. ජංගම ගිණුමේ තියෙන වර්ධන ගිණුමේ තියෙන ද්විතීක ආදායම් ගිණුමේ තමයි ජංගම සංක්‍රාම දාන්නේ. ප්‍රාග්ධන සංක්‍රාම ඒ කියන්නේ ප්‍රාග්ධන ස්වරූපයෙන් ලැබෙන ඒ වගේම කරන ගෙවීම් ටික අපි දාන්නේ මෙන්න මේ ප්‍රාග්ධන ගිණුම ඇතුලේ. උදාහරණයක් විදිහට මම දුව පිට රට උදාහරණයක් විදිහට හිතන්න ඇමරිකාවෙන් අපිට රෝහලක් ඉදි කරන්න සල්ලි දෙන්න. අන්න අරමුණක් නිශ්චිත ප්‍රාග්ධන අරමුණක් වෙනුවෙන් ලබා දෙන්නේ. අන්න ඒවට අපි කියනවා ප්‍රාග්ධන සංක්‍රාම කියලා. එතකොට ඒවා සටහන් කරන්නේ ප්‍රාග්ධන ගිණුමේ. ඒ වගේම මේකේ විශේෂ එකක් සටහන් කරනවා ළමයි නිෂ්පාදනය නොකළ මූල්‍ය නොවන වත්කම්. මොනවාද නිෂ්පාදනය නොකළ මූල්‍ය නොවන වත්කම් කියන්නේ? නිෂ්පාදනය නොකළ මූල්‍ය නොවන වත්කම් අත්පත් කර ගැනීම හා විකිණීම ආශ්‍රිත ගනුදෙනු සටහන් කරන්නේත් මෙන්න මේ ප්‍රාග්ධන ගිණුමේ. ළමයි මේකේ ඇතුලේ තියෙන ඔක්කොම නිකන් ප්‍රාග්ධන ස්වභාවය ඒවා. ප්‍රාග්ධන ස්වභාවයේ සංක්‍රාම ප්‍රාග්ධන ගිණුමේ දාන්න. ඒ වගේම නිෂ්පාදනය නොකළ මූල්‍ය නොවන වත්කම් මෙන්න මේවත් දාන්නේ ප්‍රාග්ධන ගිණුම ඇතුලේ. මොනවාද නිෂ්පාදනය නොකළ මූල්‍ය නොවන වත්කම් කියන්නේ? ඒ කියන්නේ භාණ්ඩයක් සේවාවක් නෙමෙයි, නිෂ්පාදනය කරපු එකක් නෙමෙයි. ඒ වගේම මූල්‍ය ස්වභාවයක් තියෙන එකකුත් නෙමෙයි, මූල්‍යවත්කමකුත් නෙමෙයි. ඒ හැර අනිකුත් ඒවා. ඒ කියන්නේ ළමයි බලන්න නිෂ්පාදනය නොකළ මූල්‍ය නොවන වත්කම් කියලා මෙතනදී අපි ගන්නෙ මේ තියෙන්නේ තානාපති කාර්යාලයකට ඉඩමක් විකිණීම. උදාහරණයක් විදිහට ළමයි ලංකාවේ ගෝල්ඩ් ෆේස් ඔයා ගිහිලා තියෙනවා නම් ගෝල්ඩ් රෝඩ් එකේ තියෙනවා ඇමරිකාවේ තානාපති කාර්යාලය, ඇමරිකන් එම්බසි එක. ගෝල්ඩ් රෝඩ් එකේ යනවා නම් පොඩක් වම් අත පැත්ත බලාගෙන යන්න. ඒ වම් අත පැත්තේ ගෝල්ඩ් ෆේස් එකට ආසන්නයේ ගෝල්ඩ් ෆේස් එකට කිලෝමීටර් 2ක් විතර මෙහෙයින් තියෙනවා ලොකු බිල්ඩින් එකක්. නිකන් අමුතු ලංකාවේ බිල්ඩින් එකක් නෙමෙයි වගේ එකක් තියෙනවා. අන්න ඒක ඇවිල්ලා ඇමරිකානු තානාපති කාර්යාලය, ඇමරිකන් එම්බසි එක. හරි. එතකොට මේ ඇමරිකන් එම්බසි එකට ඒ අදාළ භූමි ප්‍රදේශය ලංකාවේ රජයෙන් ඇමරිකාවට විකුණනවා නම් අන්න ඒක අපි සටහන් කරන්නේ මොකක් විදියටද? ප්‍රාග්ධන ගිණුමේ අයිතමයක් විදිහට. හරි. තානාපති කාර්යාලයකට ඉඩමක් විකිණීම. ළමයි මේකේ විකිණීම කියලා තියෙන්නේ. එතකොට මේ මෙතන කතා කරන මේවා తాවකාලික පදනමින් ලබා දෙන ඒවා නෙවෙයි. ඒවා විකුණන ඒවා. හරි. එතකොට අත්පත් කර ගැනීම විකිණීම කියලා මෙතන තියෙන්නේ.
නිෂ්පාදනය නොකළ මූල්‍ය නොවන වත්කම් අත්පත් කර ගැනීම විකිණීම. එතකොට මේ තානාපති කාර්යාලයේ විකුණලා අපි අන්නේ විකුණපු ගනුදෙනුව දාන්නේ ප්‍රාග්ධන ගිණුම ඇතුලේ. එහෙම නැතුව හිතන්න අපේ භූමිය අපි නිෂ්පාදන ක්‍රියාවලියට අනේවාසිකින්ට తాවකාලිකව සපයන්නේ කියලා. එතකොට හම්බ වෙන බදු කුලිය කොහෙද දාන්නේ? පුළුවන් නම් කියන්න. අපි භූමිය විකුණුවේ නැහැ. විකුණුවේ නැහැ. తాවකාලිකව කුලියට දුන්නා. විකුණුවා නම් දාන්නේ ප්‍රාග්ධන ගිණුම ඇතුලේ හේතුව ඒක ප්‍රාග්ධන ස්වරූපයේ ගනුදෙනුවක් නිසා. අත්පත් කර ගැනීම විකිණීමක් නිසා. දැන් විකුණලා නෙමෙයි ඒක తాවකාලිකව කුලියට දීලා ඒ කුලියක් ලබා ගන්න. මට කියන්නේ ඒක කොහෙද දාන්න? පුළුවන් නම් කියන්න කොහෙද දාන්න? ආමදුෂාන් කොහෙද දාන්න? අන්න හරි ප්‍රාථමික ගිණුමේ. ඒක දාන්නේ ප්‍රාථමික ගිණුමේ. එහෙනම් මෙතන මේ කතා කරන්නේ මේ වත්කම් ප්‍රාග්ධනය අත්පත් කර ගැනීම විකිණීම. ඒකට තානාපති කාර්යාලයට ඉඩමක් විකිණීම දානවා අපි. ඒක කොහෙද දාන්නේ? ප්‍රාග්ධන ගිණුම ඇතුලේ. හරි. ඊළඟට බලපත්‍ර බදු ගිවිසුම් මේ සන්නම් නාම කීර්ති නාම මෙන්න මේවා සම්බන්ධව මිලදී ගැනීම විකිණීම ගනුදෙනු තමයි මෙන්න මේ ප්‍රාග්ධන ගිණුමේ අපි නිෂ්පාදනය නොකළ මූල්‍ය නොවන වත්කම් කියලා දාන්නේ. නිෂ්පාදනය කරලා තියනවද මේවා? ඉඩම, බලපත්‍ර, බදු ගිවිසුම්, කීර්ති නාමය, සන්නම් නාම මේවා ඇවිල්ලා නිෂ්පාදනය කරලා නැහැ. ඒ වගේ මේවා මූල්‍ය ගනුදෙනුත් නෙමෙයිනේ. මූල්‍යවත්කම් කොටස් වගේ භාණ්ඩාගාර බිල්පත් බඳුන් කර වගේ මූල්‍ය ස්වරූපයක් තියෙනව නෙමෙයිනේ. මූල්‍යයක් නෙමෙයි නිෂ්පාදනය කරලත් නැහැ. එහෙනම් අපි ඔයාලට කියනවා නිෂ්පාදනය නොකළ මූල්‍ය නොවන වත්කම් කියලා. ඒ වත්පත් කර ගැනීම විකිණීම ආශ්‍රිත ගනුදෙනු ඒවා ප්‍රාග්ධන ස්වභාවයක් ගන්නෙ. ඒක නිසා ඒවා දාන්නේ ප්‍රාග්ධන ගිණුම ඇතුලේ. පැහැදිලිද? එතකොට ළමයි බලන්න මෙතන ප්‍රාග්ධන ගිණුමේ දානවා ප්‍රාග්ධන ලැබීම් ගෙවීම. අපි එතකොට කතා කරා ජංගම ගිණුම ගැන, ප්‍රාග්ධන ගිණුම ගැන. මෙන්න මේ ගිණුම් දෙක එකතුවට අපි කියනවා ජංගම හා ප්‍රාග්ධන ගිණුමේ ශේෂය කියලා. මෙතන තියෙනවා ජංගම ගිණුම, ප්‍රාග්ධන ගිණුම මේ දෙක එකතුවට අපි කියන්නේ ජංගම ප්‍රාග්ධන ගිණුමේ ශේෂය කියලා. මේක මොකටද සමාන වෙන්න ඕනේ? මේක සමාන වෙන්න ඕනේ මූල්‍ය ගිණුමේ ශේෂයට. හේතුව දිත්ත සටහන් මූල ධර්මයට අනුව තමයි ගිණුම් සකස් කරන්නේ. ඒ අනුව බලන්න අපි මේ ජංගම හා ප්‍රාග්ධන ගිණුමේ ශේෂය ධන නම් අපි ඒකට කියනවා ළමයි ජංගම ප්‍රාග්ධන ගිණුමේ ශේෂය ධන නම් ඒ කියන්නේ අපි අවශේෂ ලෝකයට ණය හිමියේ. ඒ කියන්නේ දැන් මේකේ අතිරික්තයක් වාර්තා කරනවා කියලා කියන්නේ පිට රට අය අපිට ණයයි වගේනේ. දැන් අපේ ජංගම ප්‍රාග්ධන ගිණුමේ අතිරික්තයක්. එහෙනම් පිට රට අයට පිට රට අය අපිට ණයයි වගේ එකක් තමයි මෙතන අදහස් කරන්නේ. ඇයි අපි ගාව සල්ලි තියනවා කියලා කියන්නේ අපිනේ මෙතනදී ණය හිමියෝ වෙන්නේ. අපිනේ මේ අතිරික්තයක් තියනවා කියලා කියන්නේ අපිනේ මෙතනදී ණය හිමියෝ වෙන්නේ. ඒ කියන්නේ උදාහරණයක් විදිහට හිතන්න අපි පිට රටට භාණ්ඩ අපනයනය කරලා තියෙනවා. වැඩියෙන් අපනයනය කරලා තියෙනවා. එතකොට අපිට ලැබෙන්න ඕන සල්ලි ප්‍රමාණයනේ වැඩි. අන්න අපි කියනවා අපි ණය හිමියෙක් කියලා. හිතන්න අපනයන වලට වඩා ආනයන වැඩි කියලා. එහෙනම් ආනයන වැඩි නම් මේකේ හිඟයක් නිවාර්තා වෙන්නේ. එතකොට අපි පිට රටට ණයයි. පැහැදිලිද? උදාහරණයක් විදිහට අපි ගමු අපනයන ආනයන කියන එක මේ ජංගම ගිණුමම කතා කරන්නේ නැතුව අපි අපනයන ආනයන ගමු. අපනයන 100යි ආනයන 50යි නම් මෙන්න අතිරික්තයක් නිවාර්තා වෙන්නේ මේකෙන් මේක අඩු කරා අපනයන වලින් ආනයන අඩු වෙන්න ඕනේ. අන්න අතිරික්තයක්. දැන් අතිරික්තයක් කියන එකෙන් අදහස් කරන්නේ මොකද්ද? අපි පිට රටට යවපු භාණ්ඩ ටික වැඩි. පිට රටින් ගෙන්නන ඒවාට වඩා. ඒ කියන්නේ අපිට ලැබෙන්න තියෙන සල්ලි ටික වැඩිනේ. පැහැදිලිද? ඒක නිසා අපි කියනවා මේ අතිරික්තයක් වාර්තා වීම සුද්ධ ණය හිමියෙක් කියලා. සුද්ධ වශයෙන් ණය හිමියෙක්. හරි. මේක අපි වැඩි කියලා කියන්නේ ණය හිමියෙක්. ඒ වගේම හිතන්න අපනයන 100යි ආනයන 200යි කියලා. ඒ කියන්නේ මොකද්ද? මේකේ ඍණ 100ක අගයක් නේ වාර්තා වෙන්නේ ශේෂයේ ඍණ 100යි. ඒ කියන්නේ අපි ණය ගැතියෙද? ණය හිමියෙක්ද ණය ගැතියෙක්ද? ණය ගැතියෙක්. අපි පිට රටට ණයයි. අන්න අපි කියනවා ණය ගැතියෙක් කියලා. පැහැදිලිද? එහෙනම් මේ ජංගම ප්‍රාග්ධන ගිණුමේ ශේෂය ධන නම් අපි සුද්ධ වශයෙන් ණය හිමියෙක්. අපිට ඒක වාසිය අපිට ලැබෙන්න ඕනේ. ඍණ නම් අන්න අපි සුද්ධ වශයෙන් අවශේෂ ලෝකයට ණය ගැතියෙක්. පැහැදිලිද? පැහැදිලිද කියන්නේ? තේරුණාද මදුෂාන්? එතන
අකුර නැත්තම් තේරුම වෙනස් වෙනවා. ආව්. අවශේෂ ලෝකයට කියන එකද? ඔව්. ධන නම් අවශේෂ ලෝකයට ණය හිමියෙක්. හරි. පිටරට ලෝකයට අපි ණය හිමියෙක්. සරලව මෙතන තියෙන්නේ ධන නම් අපි ණය හිමියෙක් කියන එක, ඍණ නම් අපි ණය ගැතියෙක් කියන එක. අපි පිටරට බාහිර ලෝකයට ණය ගැතියෙක්ද ණය හිමියෙක්ද කියන එක. ඍණ නම් අපි බාහිර ලෝකයට ණය ගැතියෙක් වෙනවා. ධන නම් අපි බාහිර ලෝකයට ණය හිමියෙක් වෙනවා. හරි. අපි තමයි ණය හිමි පාර්ශවය වෙන්නේ. තේරුණානේ? හරි. ඊළඟට අවසාන ගිණුම මූල්‍ය ගිණුම. මූල්‍ය ගිණුම. මොකක්ද මේ මූල්‍ය ගිණුම කියන්නේ? හරි. මොකක්ද මේ මූල්‍ය ගිණුම කියන්නේ? දැන් මූල්‍ය ගිණුම අපි ප්‍රධාන කොටස් මේක ඇතුලේ ඇතුළත් කරන ප්‍රධාන කොටස් පහක් තියෙනවා. හරි. ඍජු ආයෝජන, කලඹ ආයෝජන, මූල්‍ය ව්‍යුත්පන්න, අනිකුත් ආයෝජන, සංචිතවත්කම් විදිහට ප්‍රධාන ගිණුම් පහක් තියෙනවා මේක ඇතුලේ. ප්‍රධාන ගනුදෙනු පහක් ඇතුළත් කරනවා. එතකොට මෙන්න මේ මූල්‍ය ගිණුම කියලා කියන ළමයි නේවාසිකයන් හා අනේවාසිකයන් අතර සිදුවන සියලු මූල්‍ය වත්කම් වගකීම් ආශ්‍රිත ගනුදෙනු තමයි මේක ඇතුලේ දාන්නේ. සියලු මූල්‍ය වත්කම් වගකීම් ආශ්‍රිත ගනුදෙනු සටහන් කරන්නේ මූල්‍ය ගිණුමේ. ඒකේ මූල්‍ය ස්වභාවයක් තියෙනවා. මූල්‍ය ස්වභාවයේ වත්කම් වගකීම් අතුලත් කරන්නේ මූල්‍ය ගිණුමේ. මේක හරියට නිකන් අර අපි accounting වල කතා කරන්නේ මුදල් ගිණුම අන්න ඒ වගේ. මුදල් ගිණුම වගේ එකක් තමයි මේක. හරි. එතකොට බලන්න සියලු මූල්‍ය වත්කම් වගකීම් ආශ්‍රිත ගනුදෙනු සටහන් කරන ගිණුම මූල්‍ය ගිණුම. මෙන්න මේ මූල්‍ය ගිණුමේ ඇතුළත් කරන සංරචක වෙන්නේ මෙන්න මේ ළමයි මෙතන ඔයා තේරුම් ගන්න ඕන එකක් තියෙනවා මූල්‍ය ගිණුමේ ප්‍රධාන ගිණුම් පහක් කතා කරනවා අපි උපගිණුම් පහක් ගැන. එතකොට මෙන්න මේවා සටහන් කරන්නේ ශුද්ධාගයන් විදිහට. ඒ මොකක්ද ඒ කියන්නේ? බලන්න මෙතන කියලා තියෙනවා මූල්‍ය ගිණුමේ අයිතම වාර්තාකරණයේ ශුද්ධාගයන් වශයෙන්යි. ඒ කියන්නේ මූල්‍ය වත්කම් වල ශුද්ධ අත්කර ගැනීම, මූල්‍ය වගකීම් වල ශුද්ධ වෙනස් වීම. ඒ මොනවාද ඒ කියන්නේ? ඒ කියන්නේ හිතන්න අපි ගමු මෙන්න මෙතෙන්ට එන්න. මේක බලන්න. මේ තියෙන මූල්‍ය ගිණුමේ ශේෂය. හරි මූල්‍ය ගිණුම ගැන දීලා. බලන්න මූල්‍ය ගිණුම යටතේ අපි අතුලත් කරන ප්‍රධාන ගිණුම් පහක් තියෙනවා. ඒවා තමයි සංරචක පහක් තියෙනවා. ඍජු ආයෝජන, කලබ ආයෝජන, මූල්‍ය ව්‍යුත්පන්න, අනිකුත් ආයෝජන, සංචිත වත්කම්. මෙන්න මේ පහ තමයි මේක ඇතුලේ අතුලත් කරන්නේ. හරි. එතකොට මේවා ළමයි දාන්නේ මේකේ ගනුදෙනු සටහන් කරන්නේ මේ සංරචක සටහන් කරන්නේ ශුද්ධාගයන් විදිහට. ඒ කියන්නේ ශුද්ධාගයන් විදිහට කියන්නේ බලන්න මෙතන දැන් අපි ගමු කලඹ ආයෝජන ඍජු ආයෝජනය. ළමයි ඉස්සෙල්ලා මම ඔයාලට කියලා ඉන්නම් මේ මොනවද කියලා. මූල්‍ය ගිණුම කියන්නේ මූල්‍ය වත්කම් වගකීම් ආශ්‍රිත ගනුදෙනු සටහන් කරන ගිණුම. මූල්‍ය ගිණුමේ ඇතුළත් කරන ගනුදෙනු පහයි. ඍජු ආයෝජන, කලඹ ආයෝජන, මූල්‍ය ව්‍යුත්පන්න, අනිකුත් ආයෝජන, සංචිත වත්කම්. එතකොට මේ මොනවාද මේ? සරලව ඍජු ආයෝජනයක් කියන්නේ ළමයි. ඍජු ආයෝජනයක් කියන්නේ අපි හිතන්න සමාගමක 110කට වඩා වැඩි කොටස් ඡන්ද අයිතිය හිමි 110 ඒ කියන්නේ සාමාන්‍ය කොටස් ඡන්ද අයිතිය හිමි වේවා අපි කියන්නේ සාමාන්‍ය කොටස් කියලානේ. එතකොට ඡන්ද අයිතිය හිමි සාමාන්‍ය කොටස් වලින් 110කට වඩා වැඩි ආයෝජනයක් කරනවා නම් අපි පිටරට සමාගමක 110කට වඩා වැඩියෙන් කොටස් ගන්නවා. අන්න ඒකට අපි කියනවා ඍජු ආයෝජනයක් කියලා. පැහැදිලිද? ඍජු ආයෝජනයක් කියන්නේ එතනදී අපිට අයිතියෙන් කොටසක් හම්බ වෙනවා. අපි ඍජු ආයෝජනය කරන එතනදී අපිට අයිතියෙන් කොටසක් හම්බ වෙනවා. 110කට වඩා වැඩි කොටස් මිලදී ගැනීම අපි සලකනවා ඍජු ආයෝජනයක් විදිහට. ඒ වගේම කලඹ ආයෝජනයක් කියන ළමයි කලඹක් කියලා කියන්නේ එකක් නෙමෙයි කිහිපයක් කියන එක. ඔය BS කරන ළමයි දන්නවා කලඹක් ආයෝජන කලඹක් කියන්නේ මොකද්ද කියලා. එතකොට ඔය ආයෝජන කලඹක් කියන්නේ කොටස් මිලදී ගැනීම, ඒ වගේම සුරකුම්පත් භාණ්ඩාගාර බිල්පත් බැඳුම් කර වාණිජ පත්‍රිකා මේ විදිහට එක එක විවිධාකාර වූ ආයෝජන මාර්ගයන් වල අරමුදල් දානවනේ අන්න අපි කියනවා ආයෝජන කලඹක් කියලා. එතකොට මේ කලඹ ආයෝජන එහෙම නැත්නම් අපි මේකට කියනවා විවිධ ආයෝජන කියලා. විවිධ ආයෝජන කලඹ ආයෝජන කියන ළමයි 110කට වඩා අඩු කොටස් මිලදී ගැනීම. හෝ ණය ප්‍රාග්ධනයේ සැපීමක්. ඒ කියන්නේ ওই භාණ්ඩාගාර බිල්පත් බැඳුම් කර වගේ ණය උපකරණ වල අපි මුදල් ආයෝජනය කරනවා නම් අන්න ඒකට කියනවා කලඹ ආයෝජනයක් කියලා. මොකක්ද ළමයි ඍජු ආයෝජන කියන්නේ? ඍජු ආයෝජන කියන්නේ 110ට වඩා වැඩි කොටස් මිලදී ගැනීම. 110ට වැඩි කොටස් මිලදී ගැනීම. එතකොට කලඹ ආයෝජනයක් කියන්නේ 110ට අඩු කොටස් මිලදී ගැනීමක්. ඒ වගේම අපි කතා කරන ওই භාණ්ඩාගාර බිල්පත් බැඳුම් කර වගේ ණය සුරකුම්පත් කළ සිදු කරන ආයෝජන. පැහැදිලිද? අන්න කලඹ ආයෝජන.
ඊට පස්සේ ළමයි මූල්‍ය ව්‍යුත්පන්න කියන ඒවා ලංකාවේ නැහැ. බලන්න මේ දෙකටම ඉරි දෙකක් තියෙන්නේ මේවා ලංකාවේ නැහැ. තේරුම විතරක් දැනගත්තාම ඇති. මූල්‍ය ව්‍යුත්පන්න කියන්නේ යම් නිශ්චිත අනාගත දිනයකදී නිශ්චිත වටිනාකමක් මත සිදු කරන්න එකග වෙන ගනුදෙනු වලට අපි කියනවා මූල්‍ය ව්‍යුත්පන්න කියලා. උදාහරණයක් විදිහට හිතන්න 2020 2030 මෙන්න මේ මාසේ මෙන්න මේ දවසට 2030 12:31 නැත්නම් 1:1 දිනට මෙන්න මේ මූල්‍යවත්කම් ටික මේ මිලට මම මිලදී ගන්නවා කියලා වර්තමානයේ ඇති කරගන්න එකගතාවයකට කියනවා මූල්‍ය ව්‍යුත්පන්නයක් කියලා. පැහැදිලිද? අනාගතයේ යම් නිශ්චිත දිනක නිශ්චිත පොලි අනුපාතයකට නිශ්චිත මුදලකට මිලදී ගැනීම හෝ විකිණීමට එකඟ වන ගිවිසුම්. මිලදී ගන්න හෝ විකුණන්න එකඟ වන ගිවිසුමකට අපි කියනවා මූල්‍ය ව්‍යුත්පන්නයක් කියලා. ලංකාවේ ළමයි මේ වගේ වන්නේ. හරි. ඊළඟට අනිකුත් ආයෝජන. මේ අනිකුත් ආයෝජන ඇතුලේ තියෙනවා ප්‍රධාන ගෙනුමක් මුදල් හා තැන්පතු කියලා. මුදල් හා තැන්පතු. ඒ කියන්නේ ළමයි දැන් අර අපි කතා කරන ජංගම ගිණුමේ ප්‍රාග්ධන ගිණුමේ මූල්‍ය ගිණුමේ මේ කියන ඕනෑම එකක මූල්‍ය පැත්ත තියෙනවනේ. ගනුදෙනුවක තියෙනවනේ අර මුදලින් සිද්ධ වෙන එක මුදල් ලැබීම හෝ ගෙවීම. අන්න ඒක දාන්නේ මේ මුදල් හා තැන්පතු වල. ඒ කියන්නේ උදාහරණයක් විදිහට භාණ්ඩ ගිණුමේ භාණ්ඩ අපනයන තියෙනවනේ. අපනයනයක් කරාම භාණ්ඩ ටික යනවා. ඒ වගේම මොනවා වෙනවද මුදල් එනවා. අන්න මේ මුදල් සම්බන්ධව ගනුදෙනුව දාන්නේ මේක. ආනයනයක් කරාම භාණ්ඩ ටික එනවා මුදල් යනවනේ. එහෙනම් අර ආනයනික ගනුදෙනුව සටහන් කරනවා භාණ්ඩ ගිණුමේ. අර ඒකේ මූල්‍ය පැත්ත දානවා කොහෙද? මුදල් හා තැන්පතු වල. මේකේ මුදල් ලැබීම් ගෙවීම් ටික තමයි මෙන්න මේ මූල්‍ය ගිණුමේ මෙන්න මේ මුදල් හා තැන්පතු යටතේ අතුලත් කරන්නේ. පැහැදිලිද? මේ අනෙකුත් ආයෝජන වල තියෙනවා ප්‍රධාන එකක් මොකද්ද? මුදල් හා තැන්පතු. ඒ මුදල් ලැබීම් ගෙවීම් ටික තමයි මේකේ තියෙන හරියටම අර මුදල් ගිණුම වගේ එක. හරි. ඔයගොල්ලෝ සකස් කරන මුදල් ගිණුම වගේ එක තමයි මේ තියෙන්නේ. ඊළඟට මේක ඇතුලේ තව තියෙනවා ළමයි ණය. මුදල් ගිණුම ඇතුලේ තියෙන අනිකුත් ආයෝජන ඇතුලේ තියෙනවා මුදල් හා තැන්පතු. ඊට පස්සේ ණය ටික අපි ලබා ගන්න අපි ගෙවන ලබා ගැනීම ගෙවීම කරන ණය ටික තමයි මේ තියෙන්නේ. ඊළඟට සංචිතවත්කම් ළමයි සංචිතවත්කම් කියන්නේ ඔය මහා බැංකුව විසින් හෝ රජය විසින් පවත්වාගෙන යන සංචිත ටික තමයි මේක ඇතුලේ තියෙන්නේ. හරි. අපි පවත්වාගෙන යන විදේශ සංචිත ටික. ඒක ඇතුලේ තමයි මොනවද තියෙන්නේද? මූල්‍ය රන් එහෙම තියෙන්නේ මේකේ. මූල්‍ය රන් සහ අනෙකුත් විදේශ සංචිත ටික තමයි මේ මෙතන තියෙන්නේ. තේරුණාද? එතකොට ඔයාලට ලේසියෙන් මතක තියාගන්න පුළුවන් මූල්‍ය ගිණුමේ තියෙනවා ඇතුළත් කරන සංරචක පහක්. පළවෙනි එක තමයි මොකද? ඍජු ආයෝජන. ඍජු ආයෝජනය කියන්නේ 110කට වඩා වැඩි කොටස් මිලදී ගැනීම. ඡන්ද හිමි කොටස් වලින් 110කට වඩා වැඩි කොටස් මිලදී ගැනීම. එතනදී අපිට අයිති කොටසක් හිමි වෙනවා. ඒක නිසා තමයි ඍජු ආයෝජනයක් කියන්නේ. දෙවෙනි එක කලඹ ආයෝජන එහෙම නැත්නම් විවිධ ආයෝජන යන්නේ 10%කට වඩා අඩු කොටස් මිලදී ගැනීම. ඒ වගේම අර ණය සුරකුම්පත් වල ආයෝජන. ඊට තුන්වෙනි එක මූල්‍ය ව්‍යුත්පන්න. ඒ කියන්නේ අනාගතයේ නිශ්චිත දිනකට නිශ්චිත පොලි ප්‍රතිශතයක් යටතේ විකිණීමට හෝ මිලදී ගැනීමට එකග වන කිවිසුම්. ඒවා ලංකාවේ නැහැ. ඊළඟට අනිත් එක තමයි අනිකුත් ආයෝජන. අනිකුත් ආයෝජන එකේ තියෙනවා මුදල් හා තැන්පතු. ඒ කියන්නේ ගනුදෙනු වලට අදාළව මුදල් සම්බන්ධව ගනුදෙනුව දාන්නේ මුදල් හා තැන්පතු. ඒ වගේම මේකේ තියෙනවා ණය ටික. අපි ලබා ගන්න ගෙවීම් කරන ණය ටික ඔක ඇතුලේ තියෙනවා. ඒ වගේම අන්තිම එක තමයි සංචිත ටික. විදේශ සංචිතවත්කම් ටික. ඒක ඇතුලේ මූල්‍ය රන් ටික. මූල්‍ය රන් මේක ඇතුලේ තමයි තියෙන්නේ. පැහැදිලිද? ඒ වගේම ළමයි මේක ඇතුලේ තව තියෙනවා විශේෂ එකක් විදේශ ගැනුම් හිමිකම් කියලා. මම ඒක කියලා දෙන්නම් මොකද්ද කියලා. එතකොට මෙන්න මේ ගිණුම් මේ සංරචක තමයි මූල්‍ය ගිණුම ඇතුලේ සටහන් කරන්නේ. එතකොට මෙන්න මේවා සටහන් කරනකොට මේවා සටහන් කරන්නේ ළමයි කොයි විදිහටද? මේවා සටහන් කරන්නේ ශුද්ධ අගයන් විදිහටලු. ඒ කියන්නේ උදාහරණයක් විදිහට හිතන්න දැන් 110කට වඩා වැඩි කොටස් මිලදී ගැනීම තියෙන්නේ කොහෙද? 110කට වඩා වැඩි කොටස් මිලදී ගැනීම තියෙන ඍජු ආයෝජන වල. එතකොට දැන් ළමයි මේ ඍජු ආයෝජනයක් අපි කරොත් එහෙනම් මොකක්ද? අපි පිටරට සමාගම කොටස් මිලදී ගන්නවා. අපි සමාගම කොටස් මිලදී ගත්තොත් එහෙම වත්කමක් මේක. හරි. අන්නේ වත්කම් අත්පත් කරගන්නේ ඒ වගේම හිතන්නේ වත්කම අපි ආපහු ඒ මිලදී ගත්ත කොටස් ටික විකුණලා ආපහු ඒක මුදල් බවට පෙරලා ගන්නවා කියලා. ඒ වත්කම් ටික අඩු වැඩි වීමනේ එතන තියෙන්නේ. අපි සල්ලි ආයෝජනය කරොත් වත්කම් වැඩි වෙනවා. ඒ ටික ආපහු මුදල් කරගත්තොත් එහෙම වත්කම් අඩු වෙනවා. අන්නේ වත්කම් අඩු වැඩි වීම අතර ශුද්ධ අගය තමයි මෙන්න මෙතන මූල්‍ය වත්කම් වල ශුද්ධ අත් කර ගැනීම විදිහට දාන්න. හරි. උදාහරණයක් විදිහට හිතන්න. අපි මෙතන ගමු 2024 නෑ 2025 1 කියලා එහෙම නැත්නම් 2024 12:31
ඊට පස්සේ මෙතන ගන්නවා 2025 12යි 31. එතකොට ළමයි මෙන්න මේ කාල පරිච්ඡේදය ඇතුළත අපි පිටරට සමාගමක කොටස් මිලදී අරගෙන තිනවා ඍජු ආයෝජනයක් කරලා තියෙනවා 100ක කියලා හිතන්න. ඊට පස්සේ අපි තව අර සමාගමක කොටස් ටිකක් ඒවා විකුණලා දාලා තියෙනවා. ඒ වත්කම් ටික අපි විකුණලා දාලා තියෙනවා හිතන්න 20ක් කියලා. එතකොට මට කියන්න මේ කාල පරිච්ඡේදය අතරතුර මුළු අත්කර ගැනීම කීයක්ද? මුළු අත්කර ගැනීම අපි 100ක් අත්කරගෙන 20ක් විකුණලා නම් වැඩි වෙලා තියෙනවා 100ක් අඩු වෙලා තියෙනවා 20ක්. එහෙනම් මට කියන්නේ සුද්ධ අත්කර ගැනීම කීයද? 80යි. එහෙනම් මෙන්න මේ මෙන්න මේ වත්කම් ඇතුලේ දාන්නේ මෙන්න මේ වත්කම් වල සුද්ධාගය කියලා දාන්නේ මූල්‍ය වත්කම් වල සුද්ධ අත්කර ගැනීම කියලා දාන්නේ කාල පරිච්ඡේදය තුල ඒ කාල පරිච්ඡේදය තුල වත්කම් ලැබීම් වත්කම් ටිකේ ඇතිවන සුද්ධාගය වත්කම් වල ඇතිවන සුද්ධාගය කියන්නේ අත්පත් කර ගැනීම ඉවත් කිරීම අතර වෙනස තමයි මෙතන දාන්නේ. පැහැදිලිද? ඒ වගේම ළමයි මෙතන තියෙනවා වගකීම්. ඒ කියන්නේ දැන් අපි පිටරට සමාගමක සල්ලි දැම්මොත් ඒක වත්කමක්නේ. දැන් පිටරට සමාගමක් අපේ සල්ලි දැම්මොත් ඒක අපිට වගකීමක්. එහෙනම් මේ වගේම තමයි හිතන්න 1/1 12යි 31 මෙන්න මේ කාල පරිච්ඡේදයේ අතරතුර පිටරට සමාගමක් අපේ සල්ලි ආයෝජනය කරලා තිනවා 200ක්. ඒ කියන්නේ වගකීම් වැඩි වෙලා 200ක්. මුදල් බවට පෙරලගත් ඒවා තිනවා 100ක්. හරි? ආයෝජන ඉවත් කරගත් ඒවා තිනවා 100ක්. ඒ අනුව මට කියන්න වගකීම් වල සුද්ධ වැඩිවීම කොච්චරක්ද? 200න් 100ක් ගියාට පස්සේ 100ක වගකීම් වල සුද්ධ වැඩිවීමක් තියෙනවා. එහෙනම් මෙන්න මේකට අපි කියනවා වත්කම් වල සුද්ධ අත්කර ගැනීම. මේකට අපි කියනවා වගකීම් වල සුද්ධ වැඩිවීම කියලා. මේ තියෙන වත්කම් සුද්ධ අත්කර ගැනීම ඒ කියන්නේ අපි කාල පරිච්ඡේදයක් තුල වත්කම් වැඩිවීම හා අඩුවීම අතර වෙනස. වත්කම් වැඩිවීම අඩුවීම අතර වෙනස මේ තියෙන වත්කම් වල සුද්ධ අත්කර ගැනීම. ඊළඟට වගකීම් වැඩිවීම හා අඩුවීම අතර වෙනස මේවට අපි කියනවා වගකීම් වල සුද්ධ වෙනස කියලා. පැහැදිලිද? මෙතන තියෙන්නේ අපි ආයෝජනය කරපුවාගේ වෙනස. මේ තියෙන්නේ අපේ රටේ ආයෝජනය කරපුවාගේ වෙනස. එතකොට මෙන්න මේ විදිහට තමයි ළමයි මේ තියෙන සුද්ධාගය ඒ කියන්නේ වැඩිවීම අඩුවීම අතර වෙනස් වීම මේ තියෙන්නේ. අන්නේ සුද්ධාගයන් තමයි අපි මූල්‍ය ගිණුමේ දාන්නේ. තේරුණාද කියන්නේ? ඔව් සර් තේරුණා. මදුෂාන් තේරුණාද? මූල්‍ය ව්‍යුත්පන්න වලට අදාළ කාලය ගියාට පස්සේ ඒ අදාළ වත්කමේ වටිනාකම හරි පොලිය වෙනසක් වුණොත් ඒක ගන්න එකතාවයට අදාළ ගන්න. ඔව් මදුෂාන් ඒක තමයි ඒ එකඟ වෙන්න හේතුව. දැන් හිතන්න අපි ඉන්නේ මේ මොන මාසෙද? ජූලිනේ. අද ජූලි 30ද? 30ද කොහෙද නේද? හිතන්න ජූලි 30 නේ අද. අපි ඉන්නේ ජූලි 30 26. අපි එකඟ වෙනවා දැන් මෙන්න මේ වර්තමානයේ අපි එකඟ වෙනවා 2030 දී නැත්නම් 2027 12යි 31 වෙනිදාට 2027 12යි 31 වෙනිදාට මෙන්න මේ සුරැකුම්පත් ටික මෙන්න මේ නිශ්චිත පොලිය යටතේ මිලදී ගන්නවා කියලා. අන්න එතකොට මේ කාල පරිච්ඡේදය ඇතුළත පොලියේ ඇතිවන වෙනස්වීම් ඒවා සලකලා බලන්න ඒවා මේකට අදාළ නැහැ. ඒ එකක වෙලානේ තියෙන්නේ. ඒ එකක වීම මත දැන් හිතන්න ඔය කාලීන තොරතුරු බලලා තමයි මේ පොලියත් එක්ක ඒ අදාළ මුදලට එකක වෙන්නේ. ඒ එකක වීම මත ඇති කරගන්නා ගිවිසුම තමයි මූල්‍ය ව්‍යුත්පන්න කියන්නේ. එතකොට වර්තමානයේදී දැන් මෙතන මේ 2027 අවුරුද්දේදී මේ සුරැකුම්පත් වල වර්තමාන අගය වෙනස් වෙන්න පුළුවන්. ඒ සුරැකුම්පත් වල වර්තමාන පොලිය දැන් වෙළඳ පොලේ ගනුදෙනු වන පොලි අනුපාතය වෙනස් වෙලා තියෙනවා වෙන්න පුළුවන්. හැබැයි මේ එකඟ වෙච්ච ගිවිසුමට අනුව තමයි මේක ක්‍රියාත්මක වෙන්නේ. ගනුදෙනුව ක්‍රියාත්මක වෙන්නේ ගිවිසුමට අනුව. හරි. ඒව ලංකාවේ නෑ මදුෂාන්. ඒ නිසා ඒක වැදගත් නෑ. පැහැදිලිද කියන්න මට මේ කියපු ඒවා? ඔව්. හරි. එහෙනම් මූල්‍ය ගිණුමේ ගනුදෙනුව ඇතුළත් කරන්නේ කොහොමද? මූල්‍ය ගිණුම ඇතුලේ තියෙන සියලු මූල්‍ය ස්වරූපයේ වත්කම් වගකීම්. එතකොට මේ වත්කම් වගකීම් සටහන් කරන්නේ කොහොමද? වත්කම් වගකීම් සටහන් කරන්නේ ළමයි සුද්ධාගයන් විදිහට. ඒ කියන්නේ කාල පරිච්ඡේදය තුල සිද්ධ වෙන වැඩිවීම අඩුවීම අතර වෙනස තමයි මේකේ දාන්නේ. උදාහරණයක් විදිහට මම ඔයාලට කිව්වා වත්කම් අපි ඍජු ආයෝජන පිටරට කරලා තියෙනවා.
ඒ වගේ මේවා ඉවත් කරගත්ත ඒවා තියෙනවා. වැඩි වෙලා තියෙනවා අඩු වෙලා තියෙනවා. වැඩි වීම අඩු වීම අතර සුද්ධාගය තමයි මේ වත්කම් වල සුද්ධත් කර ගැනීම කියලා දාන්න. ඊළඟ පිටරට සමාගම් අපේ රටේ සල්ලි ආයෝජනය කරනකොට ඒවා වගකීම්. අන්නේ වගකීම් වල වැඩිවීම අඩුවීම අතර සුද්ධ වෙනසට අපි කියනවා වගකීම් වල සුද්ධ වෙනස කියලා. පැහැදිලිද? ඒ අනුව මෙන්න මේ දෙක අතර වෙනසෙන් අපි ගන්නවා මොකක්ද? මේ දෙක අතර වෙනසෙන් ගන්නවා මේ වත්කම් හා වගකීම් වල සුද්ධ වෙනස කියලා. මේ තියෙන වත්කම් වල සුද්ධ වෙනස, මේ තියෙන වගකීම් වල සුද්ධ වෙනස. දැන් අපිට මේ වත්කම් වලින් වගකීම් අඩු කරලා අපිට ගන්න පුළුවන් වත්කම් වගකීම් අතර වෙනස ඍණ 20ක් කියලා. පැහැදිලිද? මෙතන 80ක් තමයි වත්කම් වැඩි වෙලා තියෙන්නේ. වගකීම් වැඩි වෙලා තියෙනවා කොච්චරකින්ද? 100කින්. එහෙනම් වත්කම් වලින් වගකීම් අඩු කරාට පස්සේ වත්කම් වගකීම් අතර වෙනස ගන්න පුළුවන් ඍණ 20ක් විදිහට. ඒ අනුව බලන්න ළමයි මේ. ඒ අනුව බලන්න මේ. අපි මූල්‍ය ගිණුමේ 2025 ශේෂය දීලා තියෙනවා ඔයගලන්ට. මූල්‍ය ගිණුමේ 2025 ශේෂයට අනුව බලන්න. මූල්‍ය වත්කම් වල සුද්ධ අත්කර ගැනීම තියෙනවා. කලඹ ආයෝජන, ඍජු ආයෝජන, මූල්‍ය ව්‍යුත්පන්න, සංචිත වත්කම් යටතේ මේ තියෙන්නේ වත්කම් වල සුද්ධ අත්කර ගැනීම. දැන් ඔයාලට පේනවා කලඹ ආයෝජන, ඍජු ආයෝජන නම් ධනාගයක් තියෙනවා. කලඹ ආයෝජන ඍජු අගයක්, ඍණාගයක් තියෙනවා. ඍණාගයක් තියෙනවා. ඒ වගේම මේ අනිකුත් ඒවා මේ වත්කම් අත්පත් කර ගැනීම වල එකතුව මේ තියෙන්නේ මූල්‍ය ගිණුමේ මුළු වත්කම් වල සුද්ධ අත්කර ගැනීම. මූල්‍ය ගිණුමේ මුළු වත්කම් වල සුද්ධ අත්කර ගැනීම කොච්චරද? 1433. ඒ වගේම වගකීම් වල සුද්ධ වෙනස තියෙනවා 525ක්. ඒ අනුව වත්කම් වලින් වගකීම් අඩු කරාට පස්සේ අපිට එනවා මූල්‍ය ගිණුමේ ශේෂය 904ක් විදිහට. පැහැදිලිද ළමයි? 904ක් විදිහට තමයි මූල්‍ය ගිණුමේ ශේෂය වාර්තා වෙන්නේ. තේරුණාද කියන්නේ එකක්? තේරුණාද? මේ තියෙන වත්කම් වල මුළු ශේෂය, වත්කම් වල සුද්ධ අත්කර ගැනීම, වැඩිවීම අඩුවීම අතර වෙනස තියෙනවා කොච්චරක්ද? වැඩිවීම අඩුවීම අතර වෙනස තියෙනවා 1433ක් විදිහට. ඊට පස්සේ වගකීම් වල වැඩිවීම අඩුවීම අතර වෙනස තියෙනවා 525ක් විදිහට. එහෙනම් වත්කම් වල සුද්ධ වෙනස 1433යි. වගකීම් වල සුද්ධ අත්කර වත්කම් වල සුද්ධ අත්කර ගැනීම 1433යි. වගකීම් වල වෙනස 525යි. ඒ අනුව මූල්‍ය ගිණුමේ ශේෂය එනවා 904ක් විදිහට මේ වත්කම් වලින් වගකීම් අඩු කරාට පස්සේ. තේරුණාද? තේරුණා. ඔව්. විශ්මි තේරුණාද? ඔව් සර් තේරුණා. හරි. එතකොට මට කියන්න එහෙනම් ජංගම හා ප්‍රාග්ධන ගිණුමේ ශේෂය මොනවා වෙන්න ඕනේ කිව්වද? අපි මේ කතා කරන්නේ balance of payment ගැන. balance of payment. ගෙවුම් තුලන ලේඛනය, ගෙවුම් තුලන ලේඛනය. මේක තුලණය වෙන්න ඕනේ. මොකක්ද මේ තුලණය වීමෙන් අදහස් කරන්නේ? ජංගම ප්‍රාග්ධන ගිණුමේ ශේෂය මූල්‍ය ගිණුමට සමාන වීම. ඇයි මෙහෙම සමාන වෙන්නේ? දිත්ත සටහන් මූල ධර්මයට අනුව එක තැනක සටහන් කරන එක තව තැනක සටහන් වෙනවා. එකක් හර කරොත් අනිත් එක බැර වෙනවා. එකක් බැර කරොත් අනිත් එක හර වෙනවා. ඒ අනුව ජංගම ප්‍රාග්ධන ගිණුමේ ශේෂය මූල්‍ය ගිණුමේ ශේෂයට සමාන විය යුතුයි. ඒ අනුව අපිට පේනවා මූල්‍ය ගිණුමේ ශේෂය 904ක් කියලා. තමයි මේ 904ක් කියන්නේ අත්කර ගැනීමනේ. අත්කර ගැනීම වැඩිනේ මෙතන. අත්කර ගැනීම වැඩි කියන්නේ අපි පිටරටට සල්ලි ගෙවලා තියෙන එකක්ද තියෙන්නේ පිටරටින් අපිට ගෙවලා තියෙන එකක්ද කියන බලන්න තියෙන්නේ. පිටරටින් අපිට ගෙවපු එකක්ද අපි පිටරටට ගෙවපු එකක්ද මෙතන තියෙන්නේ. මොකද්ද දැන් තියෙන්නේ? පිටරට අපිට ගෙවුවා නෑ මදුසන්. පිටරට අපිට ගෙවුවා නම් ඒක වගකීම් වැඩිවීමක් වෙන්න ඕනේ. ඒ කියන්නේ දැන් මෙතන 1433ක් කියන්නේ වත්කම් අත්පත් කර ගැනීම කියන්නේ අපි ආයෝජනය කරලා තියෙනවා. ඒ කියන්නේ අපෙන් පිටරටට සල්ලි ගිහිල්ලා ඒක නිසා අපි පිටරටට සල්ලි පැත්තෙන් අපි පිටරටට සල්ලි දීලා ඒ අනුව අත්පත් කරගත්ත ඒවා නෙමෙයි තියෙන්නේ. මේ වත්කම් තියෙනවා මෙතන. ඒ වත්කම් පැත්තෙන් බැලුවහම වත්කම් වැඩිවීමක්. හැබැයි සල්ලි නම් පිටරටට ගියපු එකක් නේද මෙතන තියෙන්නේ. සල්ලි පිටරටට ගිහිල්ලා. එතකොට වගකීම් වැඩිවීමක් විදියට තියෙන්නේ මොකද්ද? වගකීම් වැඩිවීමක් විදියට තියෙන්නේ පිටරටින් අපිට සල්ලි ආයෝජනය කරපුවා. ඒ කියන්නේ සල්ලි ලැබිලා. ඒ අනුව ඒගොල්ලෝ අපේ රටේ සල්ලි ආයෝජනය කරලා තියෙනවා. එතකොට සල්ලි ආයෝජනය කරනකොට මෙතනදී අපිට සල්ලි ලැබිලා තියෙනවා. අපි ආයෝජනය කරනකොට අපෙන් සල්ලි ගිහිල්ලා තියෙනවා. ඒ අනුව මේ 904ක ධනාගයක් තියෙනවා කියන්නේ අපි පිටරටට කරලා තියෙන සල්ලි ටික පිටරට ආයෝජනය කරලා තියෙන සල්ලි ටික වැඩි කියන එක. තේරුණාද?
පිට රට කරලා තියෙන සල්ලි ටික වැඩි කියන්නේ. තේරුණාද මදුෂාන්? තේරුණාද මදුෂාන්? විශ්මි තේරුණාද? ඔව් සර් තේරුණා. හරි. එතකොට ඒකත් එක්ක එන්න අපි මේ ටික කතා කරමු. එන්න. දැන් ඔයා දන්නවා මූල්‍ය ගිණුම. මූල්‍ය ගිණුම කියන්නේ නේවාසිකයන් හා නේවාසිකයන් අතර සිද්ධ වෙන සියලු වත්කම් වගකීම් ආශ්‍රිත ගනුදෙනු සටහන් කරන ගිණුම. ඒකේ වත්කම් වගකීම් ආශ්‍රිත ගනුදෙනු තිබ්බේ. එතකොට මේ මූල්‍ය ගිණුමේ ගනුදෙනු වාර්තා කරන්නේ ශුද්ධාගයන් වශයෙන්. ඒ අයිතම වාර්තා කරන්නේ කොහොමද? ශුද්ධාගයන් විදිහට. ඒ කියන්නේ මූල්‍ය වත්කම් වල ශුද්ධාත් කර ගැනීම තියෙන්නේ කාල පරිච්ඡේදය ඇතුලේ අර මුල වත්කම් සහ අග වත්කම් අතර වෙනස තමයි වත්කම් වැඩිවීම හෝ අඩුවීම තමයි මොකක්ද මේ කියන්නේ මූල්‍ය වත්කම් වල සුද්ධාත් කර ගැනීම කියලා. හරි. අපි ආයෝජනය කරපු ඒවා මුදල් බවට පෙරලා ගත්ත ඒවා ඒ වත්කම් වල ඇතිවන වෙනස තමයි සුද්ධාත් කර ගැනීම. වත්කම් වල සුද්ධ වෙනස කියලා කියන්නේ. ඊළඟ මූල්‍ය වගකීම් වල සුද්ධ වෙනස කියන්නේ අර වගකීම් වැඩිවීම හා අඩුවීම අතර වෙනස් වීම. හරි. ඊට පස්සේ බලන්න මූල්‍ය ගිණුමේ තියෙනවා මූල්‍ය ගිණුමට ඇතුළත් සංරචක පහක් තියෙනවා ඍජු ආයෝජන කලඹ ආයෝජන මූල්‍ය ව්‍යුත්පන්න අනිකුත් ආයෝජන සංචිත වත්කම් මේවා ශුද්ධාගයන් විදිහට තියෙනවා ඊළඟට ජංගමහා ප්‍රාග්ධන ගිණුමේ ශේෂය අනිවාර්යයෙන්ම මොකට සමාන වෙන්න ඕනේද සංකල්පමය වශයෙන් මූල්‍ය ගිණුමේ ශේෂයට සමාන වෙන්න ඕනේ ඒ කියන්නේ ළමයි ගනුදෙනු සටහන් කරන්නේ ditth සටහන් මූල ධර්මයට අනුව නම් එක තැනක සටහන් කරන එක තව තැනක සටහන් වෙනවා නම් හර වෙන එක බැර වෙනවා නම් බැර වෙන එක හර වෙනවා නම් මේ ජංගම ප්‍රාග්ධන ගිණුමේ ශේෂය මූල්‍ය ගිණුමේ ශේෂයට සමාන වෙන්න ඕනේ. ඒ සංකල්පනාත්මක වශයෙන්නේ. හැබැයි ඇත්තටම ප්‍රායෝගිකව මේක සටහන් කරන්න ගියාම මේක සමාන වෙන්නේ නැහැ. ගිණුම් කරන දෝෂ ඇති වෙනවා. වැරදි සිද්ධ වෙනවා. එතකොට ළමයි ප්‍රායෝගිකව ජංගම ප්‍රාග්ධන ගිණුමේ ශේෂය මූල්‍ය ගිණුමේ ශේෂයට සමාන වෙන්නේ නැහැ. හැබැයි ඇත්තටම සමාන වෙන්න ඕනේ. සංකල්පමය වශයෙන් සමාන විය යුතුයි. ප්‍රායෝගිකව සමාන වෙන්නේ නැහැ. එහෙම වුණොත් එහෙම මොකක්ද අපි කරන්නේ? දැන් උදාහරණයක් ඉදිරියට ගන්න ජංගම ප්‍රාග්ධන ගිණුමේ ශේෂය 1000යි. එහෙනම් මූල්‍ය ගිණුමේ ශේෂය ඍණ 1000ක් වෙන්න ඕනේ. ධන 1000යි නා ඍණ 1000ක් වෙන්න ඕනේ. ඒතකොට තමයි බැලන්ස් වෙන්නේ. එතකොට 1000ට 1000 බැලන්ස් වුනේ නැත්නම් හිතන්න මූල්‍ය ගිණුමේ 800යි එන්නේ කියලා ඍණ 800යි කියලා. එතකොට ගනුදෙනු සටහන් කරනකොට කොහේ හරි වැරද්දක් වෙනවා. එතකොට ඒ අනුව මේක බැලන්ස් කරලා පෙන්වන්න අපි 200ක ශේෂයක් දානවා. මූල්‍ය ගිණුමට තව ඍණ 200ක් එකතු කරනවා. ජංගම මහා ප්‍රාග්ධන ගිණුමේ 1000යි නම් මූල්‍ය ගිණුමේ ඍණ 1000ක් වෙන්න ඕනේ. ඍණ 800යි නම් තියෙන්නේ මොකද්ද කරන්නේ මූල්‍ය ගිණුමට තව ඍණ 200ක් එකතු කරනවා. මෙන්න මේ ඍණ 200ට අපි කියනවා ළමයි වැරදි හා අත්හැරීම් කියලා. වැරදි හා අත්හැරීම් විදිහට ඍණ 200ක් එකතු කරලා මේ ජංගම ගිණුමේ ජංගම මහා ප්‍රාග්ධන ගිණුමේ ශේෂය මූල්‍ය ගිණුමේ ශේෂයට සමාන කරලා පෙන්නනවා. පැහැදිලිද? ඒ අනුව තවත් ගිණුමක් ගන්නවා මොකක්ද ඒකේ නම? වැරදි හා අත්හැරීම්. වැරදි හා අත්හැරීම් එන්නේ ඇයි? ඒක එන්නේ ජංගම මහා ප්‍රාග්ධන ගිණුමේ ශේෂය මූල්‍ය ගිණුමේ ශේෂයට සමාන නොවුනහොත් ඒ නොවුනහොත් එතනදී මූල්‍ය ගිණුමේ ශේෂයේ ජංගම ප්‍රාග්ධන ගිණුමේ ශේෂයට සමාන කරලා දක්වන්න තමයි අපි වැරදි හා අත්හැරීම් ගන්නෙ. පැහැදිලිද? එතකොට බලන්න මෙතන තව කතාවක් කියනවා ජංගම මහා ප්‍රාග්ධන ගිණුමේ ශේෂයේ සංකල්පම වශයෙන් මූල්‍ය ගිණුමේ ශේෂයට සමාන විය යුතුය. දැන් මට කියන්න ජංගම ප්‍රාග්ධන ගිණුමේ අතිරික්තයක් නම් අපි පිටරටට ණය ගැතියෙද්ද ණය හිමියෙද්ද? ජංගම ගිණුමේ අතිරික්තයක් නම් අපි ණය හිමියෙක්. ජංගම ප්‍රාග්ධන ගිණුමේ අතිරික්තයක් නම් අපි ණය හිමියෙක්. හිඟයක් නම් අපි ණය ගැතියෙක්. පිටරටින් ණය අරගෙන තියනවා වගේ එකකින් පේන. අතිරික්තයක් නම් ණය හිමියෙක්, හිඟයක් නම් ණය ගැතියෙක්. එතකොට මෙන්න මේ මූල්‍ය ගිණුමේ තියෙනවනේ ජංගම හා ප්‍රාග්ධන ගිණුමේ ශේෂය මූල්‍ය ගිණුමට සමාන වෙන්න ඕනේ. එතකොට ළමයි අපි කියනවා මේ ජංගම හා ප්‍රාග්ධන ගිණුමේ අතිරික්තයක් නම් අපි ණය හිමියෙක්. ජංගම ප්‍රාග්ධන ගිණුමේ හිඟයක් නම් අපි ණය ගැතියෙක්. ඒ අනුව ඒක මූල්‍ය ගිණුමෙන් අපි විස්තර කරනවා. අර ණය ගැතිභාවය හෝ ණය හිමිභාවය මූල්‍යණය කරගත් ආකාරය තමයි මෙන්න මේ මූල්‍ය ගිණුමේ ශේෂයෙන් පෙන්වන්නේ. බලන්න මූල්‍ය ගිණුම මගින් රටක සුද්ධ ණය හිමි බව හෝ සුද්ධ ණය ගැති බව මූල්‍යණය කරගත් ආකාරය නිරූපණය කරයි. සංකල්පමය වශයෙන් ජංගම ප්‍රාග්ධන ගිණුමේ ශේෂය මූල්‍ය ගිණුමට සමාන වෙන්න ඕනේ. එහෙම නැත්නම් අපිට ඒක කියන්න පුළුවන් මේ විදිහට ජංගම ප්‍රාග්ධන ගිණුමේ ශේෂය මත අපි කියනවා ණය ගැතියෙද්ද ණය හිමියෙද්ද කියලා. අන්න ඒක මූල්‍යණය කරගත් ආකාරය තමයි මෙන්න මේ මූල්‍ය ගිණුමේ ශේෂයෙන් පෙන්වන්නේ. උදාහරණයක් විදිහට ජංගම ප්‍රාග්ධන ගිණුමේ ශේෂය 100යි නම් මේ ජංගම
ප්‍රාග්ධන ගිණුමේ ශේෂය 100යි නම් මූල්‍ය ගිණුමේ ශේෂය කීයක් වෙන්න ඕනද? ඍණ 100ක් වෙන්න ඕනේ. එහෙනම් මේකෙන් අපි කියනවා ජංගම ප්‍රාග්ධන ගිණුමේ ධන ශේෂයක් නම් ණය හිමි එක්ක අපි එහෙනම් මේක ඍණ 100ක් වෙන එකෙන් අදහස් කරන්නේ මේ ණය ගැතිභාවය ණය හිමිභාවය මූල්‍යණය කරගත් ආකාරය. හරි. ඒක මූල්‍යණය කරගත් ආකාරය නිරූපණය වීමක් තමයි මේ මූල්‍ය ගිණුමෙන් පෙන්වන්නේ. පැහැදිලිද? ඊළඟට මෙතන තියෙනවා ජංගම හා ප්‍රාග්ධන ගිණුම ධන නම් ඊට සමානව මූල්‍ය ගිණුම මොනවා වෙන්න ඕනේද? ජංගම ප්‍රාග්ධන ගිණුම ධන නම් ඊට සමානව මූල්‍ය ගිණුම ඍණ වෙන්න ඕනේ. මේක ධන නම් ඊට සමානව ඍණ වෙන්න ඕනේ. ධන 100යි නම් ඍණ 100යි. ඒ වගේම මේක ඍණ නම් ඒ කියන්නේ ඍණ 100යි නම් මේක ධන 100ක් වෙන්න ඕනේ. පැහැදිලිද? ලේසියෙන් මතක තියාගන්න. ජංගම ප්‍රාග්ධන ගිණුමේ ශේෂය මූල්‍ය ගිණුමට සමාන වෙන්න ඕනේ. ධන වුණොත් ඒ ප්‍රමාණයෙන්ම ඍණ වෙනවා. ඍණ වුණොත් ඒ ප්‍රමාණයෙන්ම ධන වෙනවා. එච්චරයි. පැහැදිලිද ඒකත්? පැහැදිලිද? ඔව් සර් පැහැදිලි. හරි. එන්න මේක යටතේ තියෙනවා ඔයගලන්ට මූල්‍ය ගිණුමේ සංරචක විස්තරාත්මකව ඔයගොල්ලෝ මේ තියෙන ඔක්කොම ලියා ගන්න අවශ්‍ය නැහැ. ඍජු ආයෝජන කියන්නේ ළමයි 10%කට වඩා වැඩි නේවාසික නොවන ආයෝජන කොටස් ඍජු ආයෝජන ගිණුමට ඇතුළත් වෙනවා. ඒ කියන්නේ ළමයි අපි 10%කට වඩා කරන කොටස් මිලදී ගැනීමක් තියෙනවා නම් ඒකයි තියෙන්නේ ඍජු ආයෝජන විදිහට. ඒතකොට මෙන්න මේ කෑල්ල දැනගන්න 10%ට වඩා වැඩි නේවාසික නොවන ආයෝජන. හරි. ඒවා තමයි ඍජු ආයෝජන කියන්නේ. එතනදී අපිට අයිතිය හිමි වෙනවා කොටස. අයිතියෙන් කොටසක් හිමි වෙනවා. ඊළඟට කලඹ ආයෝජන කියන්නේ ළමයි මෙන්න මෙතන තියෙනවා විවිධ ආයෝජන වලට සියලු ණය සුරකුම්පත් ගනුදෙනු විදේශ මුදල් ප්‍රවාහයන් හිමිකාරීත්වය 10%කට අඩු විදේශ ආයෝජන ඇතුළත් වේ. ණය සුරකුම්පත් සහ 10%ට අඩු විදේශ ආයෝජන. පැහැදිලිද? ණය සුරකුම්පත් ඒ වගේම 10%කට අඩු විදේශ ආයෝජන තමයි මෙන්න මේ කලඹ ආයෝජන යටතේ ඇතුළත් වෙන්නේ. හරි. ඊළඟට මූල්‍ය ව්‍යුත්පන්න කියන ඒවා ලංකාවේ නැහැ. මූල්‍ය ව්‍යුත්පන්න යනු අනාගත දිනයකදී යම් මිලකට හෝ අගයකට ඕනෑම මූල්‍ය වත්කමක් මිලදී ගැනීමට හෝ විකිණීමට එකග වන කොන්ත්‍රාත්තුවකි. පොලි අනුපාතයේ විදේශ විනිමය කොටස් සහ භාණ්ඩ මිල ණය වැනි නිශ්චිත මූල්‍ය අවදානම් මූල්‍ය ව්‍යුත්පන්නයන් හරහා මූල්‍ය වෙළඳපොළ තුල වෙළඳාම් කළ හැක. එතකොට ළමයි අපි අනාගතයේදී මෙන්න මේ ගානට මෙන්න මේ එකකතාවය මත මිලදී ගන්නවා හෝ විකුණනවා කියලා අපි ඇති කරගන්නා වූ එකකතාවයකට කියනවා මූල්‍ය ව්‍යුත්පන්නයක් කියලා. ඒක අවශ්‍ය වෙන්නේ නැහැ. ඔයා නිකන් අදහස දැනගන්න. ඊළඟට වෙනත් ආයෝජන යටතේ තියෙනවා මේකේ විශේෂම එක තමයි මේ මුදල් හා තැන්පතු කියන්නේ. මුදල් හා තැන්පතු ඒ වගේම ළමයි ණය ටික තමයි මේක ඇතුලේ තියෙන්නේ. මුදල් හා තැන්පතු ණය. මතක තියාගන්න වෙනත් ආයෝජන යටතේ තියෙන්නේ මොනවද? මුදල් හා තැන්පතු සහ ණය ටික. ඊළඟට අන්තිම එක සංචිතවත්කම්. සංචිතවත්කම් කියන්නේ ළමයි මොනවාද? මේකේ සංචිතවත්කම් තියාගන්න හේතු තියෙනවා. එකක් තමයි අපි සංචිතවත්කම් තියාගන්නවා ගෙවුම් ශේෂ අර්බුදයක් විසඳන්න. මහා බැංකුව විසින් රජය විසින් සංචිත තියාගන්න හේතු තමයි එකක් ගෙවුම් ශේෂ අර්බුද විසඳන්න. ගෙවුම් ශේෂයේ ද්‍රවශීලතා හිඟයක් තියෙනවා නම් අන්න ඒක විසඳන්න. අතිරික්තයක් තියෙනවා නම් ඒ අතිරික්තය සංචිත වලට අරගන්න. හරි. එතකොට මේ ද්‍රවශීලතා හිඟ අතිරික්ත විසඳන්න ගෙවුම් ශේෂය. ඒ වගේම විදේශ විනිමය අනුපාතිකයේ උච්චාවචනය වීම වළක්වන්න මහා බැංකුව විසින් මේ සංචිත තියාගෙන ඉන්නවා. අපි ඒකට කියනවා විදේශ විනිමය ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම කියලා. හිතන්න ගෙවුම් ශේෂ රට ඇතුලේ විදේශ විනිමය හිඟයක් ඇති වෙලා විනිමය අනුපාතිකයේ ෂේ වෙනවා කියලා. අන්න මහා බැංකුව මොකද කරන්නේ? මහා බැංකුවේ තියෙන සංචිත ටික ආර්ථිකයට මුදා හරිනවා. ඒ අනුව අර ගෙවුම් ආර්ථිකය ඇතුලේ තියෙන විදේශ විනිමය හිඟ විසඳෙනවා. විදේශ විනිමය අතිරික්තයක් තිබ්බොත් එහෙනම් මොකද වෙන්නේ? විදේශ විනිමය අතිරික්තයක් තිබ්බොත් එහෙනම් රුපියලයගේ එන්න වැඩි වෙනවා. ඒකත් හොඳ නැහැ. එතකොට මහා බැංකුව මොකද කරන්නේ? මහා බැංකුව අර අතිරික්තය අන්න අරගෙන දා ගන්නවා යාගේ තියෙන සංචිතය ඇතුළට. එතකොට ළමයි මහා බැංකුවේ සංචිත කියලා එකක් තියෙනවා. මේ සංචිතය කියන එක හිතන්න මේ තියෙන්නේ සංචිතය කියලා. මේ සංචිතය තියාගෙන ඉන්න එක හේතුවක් තමයි මොකක්ද? ගෙවුම් ශේෂ අර්බුද විසඳන්න. අනිත් එක තමයි විනිමය අනුපාතය පාලනය කරන්න. හිතන්න ඩොලර් එක රුපියල් 100යි. මේ ඩොලර් එක රුපියල් 300ට විතර එන්න වැඩි වෙනවා හිඟයක් නිසා.
විදේශ විනිමය හිඟයක් නිසා. එතකොට මහ බැංකුව මොකද කරන්නේ? සංචිත ටික ආර්ථිකයට මුදා හැරීමක් කරනවා. ඒ අනුව මේ විනිමය අනුපාතය පාලනය කරන්න පුළුවන්. මේක ක්ෂය වෙන එක නවත්තන්න පුළුවන්. ඒ වගේම ඩොලර් එක රුපියල් 100 ඉඳන් මේක එන්න රුපියලේ යගේ ඉහළ යනවා. ඒ කියන්නේ ඩොලර් එකේ යගේ අඩු වෙනවා. හිතන්න මේක 50ක් වෙනවා කියලා. දැන් ඔයාලට මේ කියන කතාව තේරුම් නැති වුණාට කමක් නැහැ. හිතන්න අතිරික්තයකදී වෙන්නේ ඩොලර් එක රුපියල් 50 දක්වා අඩු වෙන එක. ඒ කියන්නේ ඇත්තටම බැලුවොත් රුපියලේ යගේ වැඩි වෙලා තියෙන්නේ. ඇයි? කලින් ඩොලර් එකක් ගන්න 100ක් ගෙව්වට දැන් ඩොලර් එකක් ගන්න රුපියල් 50යිනේ ගෙවන්නේ. ඒ කියන්නේ රුපියල පැත්තෙන් බැලුවහම අගේ වැඩි වීම. මේකත් හොඳ නැහැ. මේක වෙන්නේ විදේශ විනිමය අතිරික්තයක් නිසා. එතකොට මොකද කරන්නේ මහා බැංකුව මේ අතිරික්තය සංචිතයට දාගන්න. එහෙනම් මේ සංචිත තියාගෙන ඉන්න තව හේතුවක් තමයි මේ විනිමය අනුපාතය පාලනය කරන්නේ. පැහැදිලිද? පළවෙනි පළවෙනි එක හේතුවක් තමයි මොකක්ද? ගෙවුම් ශේෂ අර්බුද විසඳන්න. තව හේතුවක් තමයි මේ විනිමය අනුපාතය පාලනය කරන්න. ඒ වගේම ළමයි ණය ගැනීමේදී විදේශ රටවල් වලින් ණය ලබා ගැනීමේදී ඒකට පදනමක් සපයන්න. අපිට ණය ලබා ගන්න පුළුවන් අපි මොකක්ද කියන්නේ? ඇපයක් විදිහට අපිට තියන්න පුළුවන් අර අපිට ණය ලබා ගැනීමේ හැකියාව පිළිබිඹු කරන හේතුවක් විදිහට මෙන්න මේ සංචිතය යොදා ගන්නවා. ඒකට ඔන්න ඕවා නිසා තමයි මහා බැංකුව මෙන්න මේ සංචිත තියාගෙන බලන්න සංචිත වත්කම් යනු ගෙවුම් ශේෂ මූල්‍ය කරන අවශ්‍යතාව සඳහා. ඒ කියන්නේ ගෙවුම් ශේෂ අර්බුද විසඳන්න විදේශ විනිමය වෙළඳපොළට මැදිහත් වී විනිමය අනුපාතයට බලපෑම් කරන්න. ඒ කියන්නේ මෙන්න මේ විනිමය අනුපාතය මෙහෙයවන්න. ඒ වගේම මුදල් හා අතිරික්ත කෙරෙහි විශ්වාසය පවත්වා ගැනීම විදේශ විනිමය ණය ගැනීම සඳහා පදනමක් ලෙස සැපයීම. මේ පදනමක් විදිහට අපි විදේශ ණයක් ගන්නකොට විදේශ අය අපිට විදේශ රටවල් වලින් ණය දෙනකොට අන්න ඒ පදනමක් විදිහට අපිට මේක යොදා ගන්න පුළුවන්. අන්න ඒ සඳහා රජය මහ බැංකුව පවත්වාගෙන යන සංචිත තියෙනවා. අන්න ඒවට අපි කියනවා සංචිත වත්කම් කියලා. පැහැදිලිද? පැහැදිලිද කියන්නේ? එතකොට ළමයි මෙතන තියෙනවා උපකරණයේ අනුව සංචිත වත්කම් වන්නේ මූල්‍ය රන්. උපකරණයේ අනුව මම ඔයාලට කිව්වා මූල්‍ය නොවන රන් කොහෙද තියෙන්නේ? මූල්‍ය නොවන රන් තියෙන්නේ භාණ්ඩ ගිණුමේ. භාණ්ඩ ගිණුමේ දාන්නේ වෙළඳ භාණ්ඩ හා මූල්‍ය නොවන රන්. මූල්‍ය රන් කියන්නේ මහ බැංකුව විසින් සංචිත විදිහට පවත්වාගෙන යන රත්තරන් ටික. ඒ වගේම මෙතන තියෙනවා විශේෂ ගැනුම් හිමිකම්. මූල්‍ය රන් විශේෂ ගැනුම් හිමිකම්. තව සංචිත වර්ගයක් තමයි විශේෂ ගැනුම් හිමිකම් කියන්නේ. විශේෂ ගැනුම් හිමිකම් කියන ළමයි අපි මේකට කියනවා විගෙහි කියන. විශේෂ ගැනුම් හිමිකම්. මේ විශේෂ ගැනුම් හිමිකම් කියන්නේ IMF එකේ ඉන්නවානේ. මේ IMF එකේ සමාජික රටවල් තියෙනවා. හරි. ඇමරිකාව, ලංකාව, හිතන්න ජපානය මෙන්න මේ වගේ රටවල් ටිකක් ඉන්නවා කියලා. එතකොට මෙන්න මේ රටවල් වලට ළමයි මේ IMF එකෙන් දීලා තියෙනවා මේ විශේෂ ගැනුම් හිමිකම් ටිකක්. ඒ කියන්නේ මේක සංචිතයක්. දැන් හිතන්න මේ IMF එකේ ගනුදෙනු සහ ඒකේ මෙන්න මේ රටවල් සමග තියෙන සම්බන්ධතා ඒ ප්‍රමාණයත් එක්ක මේ IMF එක විසින් මේගොල්ලන්ට කොටස් ටිකක් දීලා තියෙනවා කියලා හිතන්න. මෙයාට දීලා තියෙනවා 100ක්. මෙයාට දීලා තියෙනවා 200ක්. මෙයාට දීලා තියෙනවා 500ක්. ඔය විදිහට හිතන්න දීලා තියෙනවා කියලා අගයන් ටිකක්. මෙන්න මේවා පාවිච්චි කරලා ළමයි රටකට ආර්ථික අර්බුදයක් ඇති වුණොත් එහෙනම් මෙන්න මේවා ටික විකුණලා අන්නේ රටට අවශ්‍ය අරමුදල් ටික සපයා ගන්න පුළුවන්. මේ IMF එකේ සමාජික රටවල් වලට මේ IMF එක ගනුදෙනු කරන රටවල් වලට IMF එක විසින් දීලා තියෙනවා විශේෂ ගැනුම් හිමිකම් කියලා එකක්. අන්නේ විශේෂ ගැනුම් හිමිකම් කියන මෙන්න මේ සංචිතය පාවිච්චි කරන්නේ මොකක් වෙනුවෙන්ද? මේක පාවිච්චි කරලා පුළුවන් උදාහරණයක් විදිහට දැන් ලංකාවේ ආර්ථික අර්බුදය ඇති වෙනකොට IMF එකෙන් දීලා තියෙනවා ලංකාවට විශේෂ ගැනුම් හිමිකම් සංචිතයක්. මෙන්න මේක විකුණලා මේක වෙන රටකට දීලා අපිට ඒ රටවල් වලින් ණය ලබා ගැනීමක් කරන්න පුළුවන්. අන්න ඒක තමයි අපි විශේෂ ගැනුම් හිමිකමක් කියලා කියන්නේ. පැහැදිලිද? විශේෂ ගැනුම් හිමිකම් යටතේ අපි කතා කරන්නේ ඔන්න ඔය වගේ දෙයක්. උදාහරණයක් විදිහට තව ගත්තොත් එහෙම අපි උදාහරණයක් විදිහට හිතන්න පවුලක් නම් අපේ පවුල ඇතුලේ අපේ තාත්තා නම් IMF එක කියලා අපි ගන්නෙ. තාත්තා අපේ සමාජිකයන්ට සල්ලි දීලා තියෙනවා. හරි. ඒ සල්ලි පාවිච්චි කරලා ඔයාට මට සහ ඔයාගේ පවුලේ සමාජිකයන්ට පුළුවන් භාණ්ඩ සේවා මිලදී ගන්න. ඕගොල්ලන්ට බඩගිනි වුණාම කෑමක් ගන්න ඒ සල්ලි ටික යොදා ගන්න පුළුවන්. අන්න ඒ වගේ තමයි මේ IMF එකෙන් ලබා දීලා තියෙනවා පහසුකම් ටිකක්. අපි ඒවට කියන්නේ විශේෂ ගැනුම් හිමිකම් කියලා. ආර්ථික අර්බුදයක් පවතින අවස්ථාවක ඒවා පාවිච්චි කරලා ණය ලබා ගැනීම කරන්න පුළුවන් ඒගොල්ලන්ට. පැහැදිලිද? අන්න එතකොට අපි ඒවා තමයි විශේෂ ගැනුම් හිමිකම් කියලා කතා කරන්නේ. තේරුණාද කියන්නේ ඔය ටික? තේරුණාද?
විශ්මි තේරුණාද? ඔව් සර් තේරුණා. හරි. ඔන්න ජංගම ගිණුම හරි, ප්‍රාග්ධන ගිණුම හරි, මූල්‍ය ගිණුම හරි. මැස්සෝ මල කරදරයක් වෙලා තියෙන්නේ මැස්සොත් එක්ක ඉන්න පාවෙන. හරි. මූල්‍ය ගිණුමේ බලන්න ඊළඟට තියෙනවා අපි මේක කතා කරා මූල්‍ය ගිණුමේ විශේෂය ගැන, මූල්‍ය ගිණුමේ වත්කම් වල සුද්ධත් කර ගැනීම, වගකීම් වල සුද්ධ වෙනසක් විදිහට තමයි අපි මේක සටහන් කරන්නේ. ඒ අනුව වත්කම් වගකීම් වල අවසාන වෙනසට අපි කියනවා මූල්‍ය ගිණුමේ විශේෂය කියලා. දැන් මට කියන්න ජංගම හා ප්‍රාග්ධන ගිණුමේ විශේෂය කීයක්ද වාර්තා වුනේ? 1712ක් වාර්තා වුණා ළමයි. 1712. හරි. බලන්න ජංගම හා ප්‍රාග්ධන ගිණුමේ විශේෂය අපි ප්‍රාග්ධන ගිණුමේ විශේෂය දාගත්තේ නැත්නම් ඒක 1712ක එකක් එනවා. දාගත්තේ නැහැ නේ. හරි කමන්නේ. අපි ඒක යටින් දීලා තියෙනවා. බලන්න ජංගම හා ප්‍රාග්ධන ගිණුමේ ශේෂය මෙතන අපි මූල්‍ය ගිණුමේ ශේෂය 904ක් කියලා දීලා තියෙනවානේ. බලන්න ඒක යටින් තියෙනවා. ජංගම හා ප්‍රාග්ධන ගිණුමේ ශේෂය මූල්‍ය ගිණුමේ ශේෂයට අනිවාර්යයෙන්ම සමාන වෙන්න ඕනේ. අපි ඊළඟට කතා කරන ළමයි වැරදි හා අත්හැරීම් ගැන. ජංගම හා ප්‍රාග්ධන ගිණුමේ ශේෂය මූල්‍ය ගිණුමේ ශේෂයට අනිවාර්යයෙන්ම සමාන වෙන්න ඕනේ. මොකක් හරි හේතුවක් නිසා වැරද්දක් නිසා අසමාන වුණොත් මොකද්ද කරන්නේ? ජංගම ප්‍රාග්ධන ගිණුමේ ශේෂය 1000යි නම් මූල්‍ය ගිණුම ඍණ 1000ක් වෙන්න ඕනේ. මූල්‍ය ගිණුමේ ශේෂය ඍණ 800ක් නම් වෙලා තියෙන්නේ. අන්න එතකොට මොකද්ද කරන්නේ? වැරදි හා අත්හැරීම් විදිහට තවත් ගිණුමක් ඇතුළත් කරලා ඍණ 200ක් විදිහට තව ගිණුමක් ඇතුළත් කරලා ජංගම ප්‍රාග්ධන ගිණුමේ ශේෂය මූල්‍ය ගිණුමේ ශේෂයට සමාන කරලා පෙන්නනවා. අන්න ඒකට අපි කියනවා වැරදි හා අත්හැරීම් කියලා. මූල්‍ය ගිණුමේ ශේෂයට සමාන නොවන අවස්ථාවලදී සංඛ්‍යාත්මක වරදක් නිසා අසමානතාවයක් හටගතහොත් වැරදි හා අත්හැරීම් මගින් සමාන කර දක්වයි. ජංගම ප්‍රාග්ධන ගිණුමේ ශේෂය මූල්‍ය ගිණුමට අනිවාර්යයෙන්ම සමාන වෙන්න ඕනේ. මොකක් හරි හේතුවක් මත අසමාන වුණොත් එහෙම අන්න වැරදි හා අත්හැරීම් යොදාගෙන ජංගම ප්‍රාග්ධන ගිණුම මූල්‍ය ගිණුමට සමාන කරලා පෙන්නනවා. ඒ අනුව ළමයි ගෙවුම් තුන ලේඛනය සමානයි මොකක්ද? ගෙවුම් තුන ලේඛනය සමානයි ජංගම හා ප්‍රාග්ධන ගිණුමේ ශේෂය ධන මූල්‍ය ගිණුමේ ශේෂය ධන වැරදි හා අත්හැරීම්. ඒක හැමතිස්සෙම නැති වෙන්න පුළුවන්. මේ ප්‍රායෝගිකව තියෙනවා ගණන් හදනකොට අනිවාර්යයෙන් මේක තියෙනවා. දැන් හිතන්න ජංගම ප්‍රාග්ධන ගිණුමේ ශේෂය මූල්‍ය ගිණුමට සමානයි නම් වැරදි හා අත්හැරීම් නැහැ. හැබැයි ප්‍රායෝගිකව ඕනෑම අවස්ථාවක ජංගම ප්‍රාග්ධන ගිණුමේ ශේෂය මූල්‍ය ගිණුමට සමාන වෙන්නේ නැහැ. ඒ අනුව බැලන්ස් කරලා පෙන්නන්න නම් මොකක් ගන්න ඕනේද? වැරදි හා අත්හැරීම් ගන්න ඕනේ. ඒ අනුව බලන්න ගෙවුම් තුන ලේඛනයේ ගෙවුම් තුන ලේඛනය සමානයි ජංගම හා ප්‍රාග්ධන ගිණුමේ ශේෂය ධන මූල්‍ය ගිණුමේ ශේෂය ධන වැරදි හා අත්හැරීම්. ගෙවුම් තුන ලේඛනයේ ශේෂය සමානයි ජංගම ගිණුම ජංගම ප්‍රාග්ධන ගිණුම මූල්‍ය ගිණුම වැරදි හා අත්හැරීම්. මේ තියෙන්නේ ජංගම ප්‍රාග්ධන ගිණුමේ ශේෂය 1712ක් මූල්‍ය ගිණුමේ ශේෂය 904ක් නෙන්නේ. එතකොට මේ 1712න් 904ක් ගියාට පස්සේ අපිට බැලන්ස් වෙන්නේ නැහැ. ඒ අනුව ඊටු ටික අපි වැරදි හා අත්හැරීම් විදිහට දානවා. ඒක ඍණ 808ක් විදිහට ගන්නවා. ඒ අනුව මේ ජංගම ප්‍රාග්ධන ගිණුම මූල්‍ය ගිණුමට සමාන වෙනවා. ඒක නිසා ගෙවුම් තුන ලේඛනය ගේන්නේ කීයද? බිඳුවයි. හැමතිස්සෙම ඔක බිඳුවක් එන්නේ. පැහැදිලිද? ඔන්න ඔකට තමයි ගෙවුම් තුලණය කියලා කියන්නේ. තුලණය වෙනවා කියලා කියන්නේ. මෙන්න මේකට සමාන වෙනවා. පැහැදිලිද? පැහැදිලිද? ඔව් සර් පැහැදිලි. හරි. පැහැදිලි. ඊළඟට ළමයි අපි කතා කරන අවසාන එක සමස්ත ශේෂය. සමස්ත ශේෂය. මොකද්ද මේ සමස්ත ශේෂය කියන්නේ? ළමයි සමස්ත ශේෂය කියන්නේ මෙතන තවත් සංකල්පයක්. සමස්ත ශේෂය කියන්නේ සංචිතවල ඉහළය. සංචිතවල ඇති වෙන වෙනස. යම් කාල පරිච්ඡේදයක් තුළ ඔය අපි කතා කරනවා සංචිත වත්කම්. මෙන්න මේ සංචිතවල ඇතිවන වෙනසට අපි කියනවා සමස්ත ශේෂය කියලා. බලන්න සමස්ත ශේෂය සමානයි ජාත්‍යන්තර සංචිතවල සුද්ධ වෙනස් වීම. ඒ කියන්නේ යම් කාල පරිච්ඡේදයක් තුල
සංචිත මට්ටමේ සිද්ධ වෙන වෙනස් වීම ඒක ඉහළ යාම හෝ පහළ යාම අපි කියනවා සමස්ත ශේෂය කියලා. ගෙවුම් තුන ලේඛනයේ සමස්ත ශේෂය කියලා. අපි ඒකට ඉංග්‍රීසියෙන් කියනවා balance of payment overall balance කියලා. සමස්ත ශේෂය. මොකද්ද සමස්ත ශේෂය කියන්නේ? සංචිතවල ඇතිවන වෙනස. හරි. එතකොට මේ සංචිතවල ඇතිවන වෙනස කියලා අපි කතා කරන්නේ සංචිතවල සුද්ධ වෙනස් වීම කියලා කතා කරන්නේ කාල පරිච්ඡේදයේ අග සුද්ධ වෙනස් වීම කාල පරිච්ඡේදයේ අග සුද්ධ විදේශ වත්කම් අඩු කිරීම කාල පරිච්ඡේදයේ මුල සුද්ධ විදේශ වත්කම්. හරි. මේ සුද්ධ විදේශ වත්කම් සුද්ධ විදේශ වත්කම් නෙවෙයි සුද්ධ විදේශ සංචිත. එතකොට කාල පරිච්ඡේදයේ අග සුද්ධ විදේශ සංචිත කියන්නේ ළමයි හිතමු අපි හිතන්න 12.31 සුද්ධ විදේශ සංචිත අපිට එනවා 100ක් කියලා 1.1 එහෙම නැත්නම් 2000 අපි මේ ගමු 2026 12.31 කියලා හිතන්න 2026 1.1 එහෙම නැත්නම් ළමයි 2025 12.31 2026 1.1 කිව්වත් හරි නැත්නම් 2026 1.1 කිව්වත් හරි එහෙම නැත්නම් 2025 12.31 කිව්වත් හරි මෙන්න මෙතන පවතින මුල කාල පරිච්ඡේදයේ මුල පවතින ශේෂය 80යි නම් අන්න එතකොට එනවා සුද්ධ විදේශ සංචිත අපිට එනවා කීයක්ද සංචිත වෙනස් වෙලා තියෙනවා 20කින් පැහැදිලිද මෙන්න මේක තමයි අපි කියන්නේ මෙන්න මේ ජාත්‍යන්තර සංචිතවල සුද්ධ විදේශ වෙනස් වීම කියලා නැත්නම් සුද්ධ විදේශ සංචිත කියලා සංචිතවල වෙනස් වීම කියලා පැහැදිලිද එතකොට ළමයි මෙන්න මේ සංචිත තියෙනවා නේද අපි මේ කතා කරන සුද්ධ විදේශ සංචිත කියලා අපි කතා කරන්නේ මේ සංචිත කියලා අපි කතා කරන ළමයි දැන් විදේශ වත්කම් වර්ග තුනක් තියෙනවා එකක් තමයි මහ බැංකුව විසින් පවත්වාගෙන යන ඒවා අනිත් එක මහ බැංකුව රජය විසින් පවත්වාගෙන යන ඒවා අනිත් එක මහ බැංකුව රජය හැර අනිකුත් පෞද්ගලික අංශ වාණිජ බැංකු සහ අනිකුත් ආයතන පවත්වාගෙන යන සංචිත එතකොට මෙන්න මේ කොටස් තුනම තමයි මුළු වත්කම් එහෙම නැත්නම් මුළු සංචිත කියලා කතා කරන්නේ. මුළු විදේශ වත්කම් එහෙම නැත්නම් මුළු සංචිත කියලා කතා කරන්නේ. එතකොට ඒක යටතේ අපි මේ ගන්නේ මෙතනදී ගන්නේ ළමයි නිල කියන කොටස් දෙක විතරයි. නිල විදේශ සංචිත විතරයි. නිල විදේශ සංචිත කියන්නේ මහා බැංකුව සතු ඒ වගේම රජය සතු විදේශ සංචිත. පැහැදිලිද? එතකොට මහා බැංකුව සතු රජය සතු විදේශ සංචිත වල වර්ෂයක් තුල සිද්ධ වෙන වෙනස් වීම යම් කාල පරිච්ඡේදයක් තුල සිද්ධ වෙන වෙනස් වීම තමයි මොකක් කියන්නේද ගෙවුම් තුන ලේඛනයේ සමස්ත ශේෂය කියලා කියන්නේ. තේරුණාද? ආපහු බලන්න ඕන. අපි ගෙවුම් තුන ලේඛනයේ සමස්ත ශේෂය කියන්නේ ජාත්‍යන්තර සංචිතවල සුද්ධ වෙනස් වීම. ඒ කියන්නේ වසර මුල සහ අග අතර වසර අග සහ මුල අතර වෙනස කාල පරිච්ඡේදයක් තුල සිද්ධ වෙන වෙනස් වීම. එතකොට මේ සුද්ධ විදේශ සංචිත කියලා අපි කතා කරන්නේ මොනවා ගැනද? සංචිත වර්ග තුනක් තියෙනවා. තියෙන තැන් අනුව මහා බැංකුවේ තියෙනවා රජයේ තියෙනවා ඒ වගේම අනිකුත් ආයතන සතුව තියෙනවා පෞද්ගලික අංශයේ සතුව තියෙනවා එතකොට අපි මෙතනදී ගන්නේ නිල විදේශ සංචිත විතරයි නිල විදේශ සංචිත කියන්නේ මොනවාද මහා බැංකුව සහ රජයේ සතු සුද්ධ විදේශ සංචිත එතකොට මෙතනදී මේ සුද්ධ කියලා කියන්නේ ළමයි සුද්ධ විදේශ කියන එකෙන් අදහස් කරන්නේ සංචිත වත්කම් වලින් වගකීම් අඩු කරලා කියන එක හරි බලන්න මේ තියෙන ඒවා අපි මෙතනදී වසර අග උදාහරණයක් විදිහට හිතන්න රජය සතු සංචිත වත්කම් තියනවා කියලා වත්කම් 100ක් තියෙනවා ඊළඟට මහ බැංකුව සතු සංචිත වත්කම් තියෙනවා 100ක් ඒ අනුව මුළු වත්කම් 200ක් තියෙනවානේ මේවට අදාළව ළමයි හිතන්න වගකීම් තියෙනවා කියලා මේවට අදාළ වගකීම් තියෙනවා කියලා හිතන්න 100ක් හරි මේ දෙකට අදාළ වගකීම් 100ක් තියෙනවා කියලා හිතන්න. එහෙනම් මේ වත්කම් වලින් ඒ කියන්නේ රජය සතු මහ බැංකුව සතු මේවට අපි කියනවා මොනවාද? නිල සංචිත කියලා. මේ නිල සංචිත වලට අදාළව වගකීම් අඩු කරාට පස්සේ අපි කියනවා මොකද්ද? සුද්ධ විදේශ සංචිත කියලා. මේකෙන් 200න් 100ක් අඩු කරාට පස්සේ මේක තමයි සුද්ධ විදේශ සංචිත කියන්නේ. මේ තියෙන්නේ වසර අග නම් මේ වගේම වසර මුල හිතන්න 80ක් තියෙනවා කියලා. එහෙනම් මේ 100න් 80 අඩු කරලා අපි ගන්නවා 20ක්. මේක තමයි මොකද්ද? සුද්ධ විදේශ සංචිතවල වෙනස් වීම කියලා ගන්න. මේක තමයි වෙනස් වීම කියලා ගන්න. පැහැදිලිද ඔයාට? පැහැදිලිද කියන්න? සංචිත වත්කම් තියනවා ළමයි රජය සතුව මහ බැංකුව සතුව පෞද්ගලික අංශයේ සතුව. අපි මෙතනදී කතා කරන්නේ රජය සතු මහ බැංකුව සතු සංචිත විතරයි. ඒ දෙකට අපි කියනවා නිල සංචිත කියලා.
එහෙනම් මෙන්න මේ කතා කරන නිල සංචිත වල මේ වත්කම් වලින් වගකීම් අඩු කරාට පස්සේ අපි කියනවා ශුද්ධ විදේශ සංචිත කියලා. ඒ ශුද්ධ විදේශ සංචිත වල කාල පරිච්ඡේදයක් තුළ සිද්ධ වෙන වෙනස් වීම තමයි අපි මොකක් කියන්නේද? මේක තමයි අපි කියන්නේ සමස්ත ශේෂය කියලා. මේක තමයි සමස්ත ශේෂය කියන්නේ. මට කියන්න පැහැදිලිද කියලා මේ කියපු එක? පැහැදිලිද? ඔව් සර් පැහැදිලි. මදුෂාන් තේරුණාද ඒක? ඔව්. එහෙනම් බලන්න ජාත්‍යන්තර සංචිතවල ශුද්ධ වෙනස් වීම. ඒ කියන්නේ යම් කාල පරිච්ඡේදයේ අග ශුද්ධ විදේශ සංචිත. මේ තියෙන කාල පරිච්ඡේදයේ අග ශුද්ධ විදේශ සංචිත. ඒ කියන්නේ මහා බැංකුව සහ රජයේ සතු සංචිතවල ශුද්ධාගය. වත්කම් වලින් වගකීම් අඩු කරාට පස්සේ අගය. ඊට පස්සේ කාල පරිච්ඡේදයේ මුල ශුද්ධ විදේශ සංචිත. මේ දෙක අතර වෙනස තමයි මොකක්ද? අපි මේ දෙක අතර වෙනස තමයි අපි ජාත්‍යන්තර සංචිතවල ශුද්ධ වෙනස් වීම කියලා ගන්නෙ. හරි. ඒ කියන්නේ ජාත්‍යන්තර සංචිතවල ශුද්ධ වෙනස් වීම කියන්නේ මොකක්ද? සමස්ත ශේෂය. ඒ අනුව බලන්න ශුද්ධ විදේශ සංචිත ඔයගලන්ට යටින් දීලා තියෙනවා. ශුද්ධ විදේශ සංචිත කියන්නේ දල නිල සංචිත. ඒ කියන්නේ සංචිත වලින් දල නිල සංචිත කියන්නේ මොකක්ද ළමයි මෙතන? නිල සංචිත කියන්නේ මහා බැංකුව සහ රජය සතු කියන එක. රජය සතු මහා බැංකුව සතු සංචිත වලින් ඒවට අදාළ වගකීම් ටික අඩු කරාට පස්සේ අගේ. හරි. එහෙනම් මේ දෙකේ මේ දල නිල සංචිත වලින් ඒ සංචිත වලට අදාළ වගකීම් අඩු කරාට පස්සේ එනවා ශුද්ධ විදේශ සංචිත. මේ ශුද්ධ විදේශ සංචිත වල වාර්ෂික නැත්නම් කාල පරිච්ඡේදයක් තුළ සිද්ධ වෙන වෙනස් වීම තමයි මෙන්න මෙතන අපි කතා කරන ජාත්‍යන්තර සංචිත වල ශුද්ධ වෙනස් වීම. එහෙම නැත්නම් සමස්ත ශේෂය කියලා කතා කරන්නේ. හරි. සමස්ත ශේෂය කියලා අපි කතා කරන්නේ. පැහැදිලිද? එතකොට මේ තියෙන්නේ මන් දීලා මහා බැංකුව සහ රජයේ සතු. බලන්න 2025 වසරේ සමස්ත ශේෂය 2025 අග 2025 වසර අග ශුද්ධ විදේශ සංචිත තියෙනවා. මහා බැංකුව රජයේ සතු සංචිතවල ශුද්ධ විදේශ අගය තියෙනවා. ශුද්ධ අගය තියෙනවා 4285ක්. ඊට පස්සේ වසර මුල ශුද්ධ විදේශ සංචිත තියෙනවා 2487ක්. ඒ අනුව 1798ක සමස්ත ශේෂයක් තමයි වාර්තා වෙන්නේ. මෙන්න මේකට අපි කියනවා සමස්ත ශේෂය කියලා. තේරුණාද? තේරුණාද? ඔව් සර් තේරුණා. මදුෂාන් ඔන්න ඔතනින් ඉවරයි ළමයි. ජංගම හා ප්‍රාග්ධන ගිණුම, ජංගම ප්‍රාග්ධන හා මූල්‍ය ගිණුම. ඒ කියන්නේ ගෙවුම් තුනන ලේඛනය ඔතනින් ඉවරයි. ගෙවුම් තුනන ලේඛනයට අදාළ ගිණුම් ටික ඉවරයි. තාම අපි ගනුදෙනු ඇතුළත් කරේ නැහැ. ගනුදෙනු ඇතුළත් කරන්න තියෙනවා දිත්ත සටහන් මූල ධර්මයට අනුව ගනුදෙනු ටික ඇතුළත් කරලා ඊට පස්සේ මෙන්න මේ සංචිත වත්කම් ටික ගැන අපිට කතා කරන්න තියෙනවා. එතනින් ඒ කොටස ඉවරයි. හරි. මට කියන්න මේ කොටස් ටික තේරුණාද කියලා? ජංගම ගිණුම, ප්‍රාග්ධන ගිණුම, මූල්‍ය ගිණුම අපි මතක් කරමු මොනවද කතා කරේ? ගෙවුම් තුනන ලේඛනය ගැන. ගෙවුම් තුනන ලේඛනය කියන්නේ මොකක්ද? යම් කාල පරිච්ඡේදයක් තුළ රටක නේවාසිකින් අනේවාසිකින් අතර සිද්ධ වෙන ගනුදෙනු වාර්තා කරන ලේඛනය. මේ ගෙවුම් තුනන ලේඛනයේ ප්‍රධාන ගිණුම් තුනක් තියෙනවා. ජංගම ගිණුම, ප්‍රාග්ධන ගිණුම, මූල්‍ය ගිණුම. මෙතනදී මේ ගෙවුම් තුනන ලේඛනයේ ගනුදෙනු සටහන් කරන්නේ දිත්ත සටහන් මූල ධර්මයට අනුව. ඒක නිසා ජංගම ප්‍රාග්ධන ගිණුමේ ශේෂය අපි එකට ගන්නවා. ඒක සමාන වෙන්න ඕනේ මූල්‍ය ගිණුමට. මොනවාද ජංගම ගිණුම ඇතුළත් කරන්නේ? ජංගම ගිණුමේ උපගිණුම් හතරක් තියෙනවා. භාණ්ඩ, සේවා, ප්‍රාථමික ආදායම්, ද්විතීයික ආදායම්. භාණ්ඩ ගිණුමේ තියෙන්නේ වෙළඳ භාණ්ඩ සහ මූල්‍ය නොවන රත්රන් ආනයන අපනයන ගනුදෙනු. සේවා ගිණුමේ තියෙන්නේ සියලු නිෂ්පාදන ක්‍රියාවලියක ප්‍රතිඵලයක් ලෙස බිහිවන සේවා ආනයන අපනයන ගනුදෙනු. ඒක ඇතුලේ තමයි ජීවිත නොවන රක්ෂණය තියෙන්නේ. sorry ජීවිත රක්ෂණය තියෙන්නේ. හරි ජීවිත රක්ෂණය තියෙන සේවා ගිණුම ඇතුලේ. ඊළඟට තුන්වෙනි එක අපි කතා කරා ප්‍රාථමික ආදායම්. ප්‍රාථමික ආදායම් කියන්නේ සාධක සැපීම් වෙනුවෙන් ලබන කරන ගෙවීම්. එතකොට මෙතන සාධක කියලා අපි කතා කරන්නේ ශ්‍රමය, ප්‍රාග්ධනය, ඒ වගේම භූමිය. මෙන්න මේ භූමිය, ශ්‍රමය, ප්‍රාග්ධනය කියන ඒවා తాවකාලික පදනමක් මත අනේවාසිකයන් ලබා දීම වෙනුවෙන් උපයන ගෙවීම් සහ ඒකේ අනිත් පැත්ත අපි කරන ගෙවීම්. අන්නේ ලබන ගෙවීම් සහ කරන ගෙවීම් අතර වෙනස තමයි ප්‍රාථමික ගිණුමේ සටහන් කරන්නේ. ඊට පස්සේ ද්විතීයික ආදායම් ගිණුම. මොනවාද ද්විතීයික ආදායම් කියලා කියන්නේ? ද්විතීයික ආදායම් කියන්නේ ජංගම ස්වරූපේ සංක්‍රාම. හරි. එතකොට මේ ජංගම ස්වරූපයේ සංක්‍රාම අපි සටහන් කරන ගිණුම තමයි ද්විතීයික ආදායම් ගිණුම කියන්නේ. ඒකේ දානවා මොනවාද? ද්විතීයික ආදායම් ගිණුම ඇතුලේ දානවා අපි රජයට ලැබෙන සංක්‍රාම ටික, රජයට ලැබෙන ජංගම සංක්‍රාම, ඒ වගේම පෞද්ගලිකංශයෙන් ලැබෙන ජංගම සංක්‍රාම ටික. ඒ වගේම ඒකේ දානවා මොකද්ද? ජීවිත නොවන රක්ෂණය.
ජීවිත නෝන රක්ෂණය තියෙන්නේ ද්විතීයික ආදායම් ගිණුම ඇතුලේ. ඊට පස්සේ කතා කරන ඊළඟ ගිණුම තමයි ප්‍රාග්ධන ගිණුම. මොකද ප්‍රාග්ධන ගිණුම කියන්නේ? ප්‍රාග්ධන ගිණුමේ සටහන් කරන්නේ ප්‍රාග්ධන ස්වරූපයේ ගනුදෙනු. ප්‍රාග්ධන ස්වරූපයේ ගනුදෙනු කොටස් දෙකකින් අපි සටහන් කරනවා ප්‍රාග්ධන ගිණුම ඇතුලේ. එකක් තමයි අර කතා කරපු ප්‍රාග්ධන සංක්‍රාම ටික, රජයට ලැබෙන ප්‍රාග්ධන සංක්‍රාම ටිකක් තියෙනවා. අන්න ඒ ප්‍රාග්ධන සංක්‍රාම ප්‍රාග්ධන අරමුණක් මත ලබා දෙන සංක්‍රාම ටික. ඒ වගේම අපි කතා කරනවා නිෂ්පාදනය නොකළ මූල්‍ය නොවන වත්කම්. නිෂ්පාදනය නොකළ මූල්‍ය නොවන වත්කම් කුලියට දීම නෙමෙයි, අත්පත් කර ගැනීම විකිණීම් ගනුදෙනු සටහන් කරන්නේ ප්‍රාග්ධන ගිණුම ඇතුලේ. ඊට පස්සේ මෙන්න මේ ජංගම ප්‍රාග්ධන ගිණුමේ ශේෂය ධනන අපි ඒකට කිව්වා ඒක ජංගම ප්‍රාග්ධන ගිණුමේ ශේෂය ධනන අවශේෂ ලෝකයට අපි ණය හිමියේ, ඍණ නම් අවශේෂ ලෝකයට අපි ණය ගැතියේ. ජංගම ප්‍රාග්ධන ගිණුමේ ශේෂය මූල්‍ය ගිණුමට සමාන වෙන්න ඕනේ. මූල්‍ය ගිණුමේ තියෙන සියලු මූල්‍ය වත්කම් සහ වගකීම් ආශ්‍රිත ගනුදෙනු ගිණුම් පහක් සංරචක පහක් යටතේ ඇතුළත් කරන්නේ මොනවාද? ඍජු ආයෝජන, කලඹ ආයෝජන, මූල්‍ය ව්‍යුත්පන්න, අනිකුත් ආයෝජන, සංචිත වත්කම්. ඍජු ආයෝජන කියන්නේ 100ට 20ට වඩා වැඩි කොටස් මිලදී ගැනීම. කලඹ ආයෝජන කියන්නේ 20ට අඩු කොටස් මිලදී ගැනීම හා අනිකුත් ණයසු රැකුම්පත්. ඊළඟට මූල්‍ය ව්‍යුත්පන්න අනාගත නිශ්චිත දිනයකදී ඇති කරගන්න ගිවිසුම්. ඊට පස්සේ අනිකුත් ආයෝජන යටතේ තියෙන විශේෂම එක තමයි මොකද්ද? මුදල් හා තැන්පතු. ඒ කියන්නේ සියලු ගනුදෙනු වලට අදාළ මුදල් කොටස ඇතුළත් කරන්නේ මුදල් තැන්පතු වල. ඒ වගේ මේකේ තියෙනවා ණය. ඊට පස්සේ අන්තිම එක සංචිත වත්කම්. හරි. එතකොට මෙන්න මේ මූල්‍ය ගිණුමේ ශේෂය අනිවාර්යයෙන්ම ජංගම ප්‍රාග්ධන ගිණුමේ ශේෂයට සමාන වෙන්න ඕනේ. හරි. ධන වුණොත් ඍණ වෙන්න ඕනේ, ඍණ වුණොත් ධන වෙන්න ඕනේ. එතකොට අපි අන්තිමට කතා කරා මොකක්ද? සමස්ත ශේෂය ගැන. ජංගම ගිණුමේ ගෙවුම් තුලන ලේඛනයේ සමස්ත ශේෂය ගැන. එතකොට මේ ගෙවුම් තුලන ලේඛනයේ සමස්ත ශේෂය කියන්නේ මොකක්ද? සංචිතවල යම් කාල පරිච්ඡේදයක් තුල සිද්ධ වෙන වෙනස් වීම, සුද්ධ විදේශ සංචිතවල සිද්ධ වෙන වෙනස් වීම. එතකොට අපි එතනදී ගන්නේ සුද්ධ විදේශ සංචිත කියලා අපි කතා කරන්නේ නිල සංචිත ගැන. ඒ කියන්නේ රජය සහ මහා බැංකුව සතු සංචිත ගැන. මෙන්න මේ සංචිතවල ශුද්ධ අගය කියලා කියන්නේ වත්කම් වගකීම් අතර වෙනස. මෙන්න මේ ශුද්ධ අගය සිද්ධ වෙන කාල පරිච්ඡේදයක් තුල සිද්ධ වෙන වෙනස් වීම අපි කියනවා ගෙවුම් තුලන ලේඛනයේ සමස්ත ශේෂය කියලා. එතකොට මේකේ ධනාගයක් නම් ළමයි ගෙවුම් තුලන ලේඛනයේ අතිරික්තයක්, ඍණාගයක් නම් ගෙවුම් තුලන ලේඛනයේ හිඟයක්. දැන් මෙතන ධනාගයක් තියෙන නිසා ගෙවුම් තුලන ලේඛනයේ අතිරික්තයක් තමයි තියෙන්නේ. තේරුණාද? තේරුණාද? තමයි ඔක්කොම ටික. ඔව්. විශ්මි තේරුණාද? ප්‍රශ්න මොනවා හරි තියෙනවද? ප්‍රශ්න තියෙනවද කියන්නේ? ප්‍රශ්න තියෙනවද? නැහැ. විශ්මි ප්‍රශ්න තියෙනවද? ප්‍රශ්න තියෙනවද විශ්මි? ප්‍රශ්න හොයනවද? නෑ සර්. නැහැ. හරි. එහෙනම් අපි හවසට සම්බන්ධ වෙමු. අපිට පුළුවන් කතා කරන්න දිත්ත සටහන් ගැන. හරි. ගෙවුම් තුන ලේඛනයේ ගනුදෙනු වාර්තා කරන ආකාරය ගැන අපි රැයට සාකච්ඡා කරමු. වහින්න එපා කියලා කියන්න. වැස්සේ නැති වැස්සොත් තමයි කේස් එක වෙන්නේ. වැස්සොත් අපිට උදේම තමයි කරන්න වෙන්නේ දිගට. අපි රැයට හම්බ වෙමු එහෙනම්. මේ ටික බලාගෙන එන්න. එතකොට ඔයගොල්ලන්ට ලේසි දිත්ත සටහන් කරන්න. මේ ටික අනිවාර්යෙන් බලාගෙන එන්න. එතකොට ගනුදෙනුවක් කිව්ව ගමන් කොහෙටද දාන්න ඕනි කියන එක ඔළුවට එනවා. මේක මෙතෙන්ට තමයි වැටෙන්නේ කියන එක ඔළුවට එන්න නම් ඉස්සෙල්ලා මේ ටික හරියට බලාගෙන එන්න ඕනේ. හරි. අපි එහෙනම් හවසට සම්බන්ධ වෙමු. හරි. යන්න පුළුවන්.